අයිබෝල් ළමයි අපි අද පන්තිය පටන් ගමු. අද තියෙන්නේ ඔයගොල්ලන්ට MCQ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. පස පාඩමේ කියන්නේ දෙවෙනි පාඩමේ YouTube එකකින් නරඹන ළමයි මේ විදිහට සම්බන්ධ වෙමු. ඒ වගේම Zoom class එකේ online ඉන්න ළමයි Zoom එකෙන් සම්බන්ධ වෙමු. හරි ළමයි මුලින්ම මම පේපරේ ෂෙයා කරලා ඉන්නම්. මොකද කියනවනම් Zoom එකෙන් හින්ද ළමයින්ට group එකට දාලා තිබ්බට පේපරේ අපි ගත්තොත් YouTube එකෙන් දැන් මේක බලනවා නම් ළමයෙක් අපේ ක්ලාස් එකට එන්නේ නැති. එයාට මේ පේපරේ නෑනේ. ඒ නිසා මම ඉස්සල්ලාම පේපරේ ෂෙයා කරලා ඉන්නම්. ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. ඔයා මේ පේපරේ මේ ස්ක්‍රීන් එක යනකොට ස්ක්‍රීන්ෂොට් ගහගන්න. නැත්තම් පේපරේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සාකච්ඡා කරනවා ස්ක්‍රීන් ෂෙයා කරන්නයි ආයෙ මේව කරන්නයි ඒක වදේනේ ක්ලාස් එක අතරතුරදී ඒ නිසා මුලින්ම මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඉවරලා ඔයගොල්ලෝ පේපරේ පෙන්නන්නම් ළමයි ස්ක්‍රීන්ෂොට් ගහගන්න. හරි ළමයි වේගෙ වැඩි නම් මම මේක මේ පේපරේ යවපු ඔයා වීඩියෝ එක පෝස් කරලා ඉවරලා ස්ක්‍රීන්ෂොට් ටික ගහගන්න. හරි අපි සාකච්ඡා කරමු එහෙනම්. මුලින්ම අහලා තියෙන්නේ පාංශු දෘශ්‍ය ඝනත්වයේ සේවයේ පරීක්ෂණයකදී විස්කම්භය සෙන්ටිමීටර් 10ක් හා උස සෙන්ටිමීටර් 5ක් වූ ග්‍රෑම් 150 බර ගැල්වනයිස් වට කැබැල්ලක් යොදා ගන්නා ලදී. ගැල්වනයිස් වට කැබැල්ලට පස්නියදිය ගත් විට එහි ස්කන්ධය ග්‍රෑම් 810ක් විය. එම පස්නියදිය උදුනේ වියලා ගත් විට ග්‍රෑම් 730ක් විය. මෙම පසේ දෘශ්‍ය ඝනත්වය වනි. අපි ගත්තොත් ළමයි අපේ BST වල පස පාඩමේ දෘශ්‍ය ඝනත්වය හා සත්‍ය ඝනත්වය කියලා පසේ ඝනත්වය හොයන ආකාර දෙකක් තියෙනවා. හරිද? මේ ක්‍රම දෙකෙන් තමයි අපි ගත්තොත් එහෙම පසේ ඝනත්වය හොයන්නේ. බෝගෝගාවට අනිවාර්යෙන් මේක බලපානවා පසේ ඝනත්වය. තේරුණාද? අපි ගත්තොත් එහෙම මේ පසේ ඝනත්වය දැනගෙන ඉවරලා බෝගෝගා කරනවා නම් එහෙම අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මොකද කියනවා දෘශ්‍ය ඝනත්වය ඇත්තෙන්ම කිව්වොත් මම මුලදීම කියන්න දෘශ්‍ය ඝනත්වය අඩුපසක් තමයි සාමාන්‍යයෙන් භෝගෝගාවට යෝග්‍ය. ඒ ඇයි කියලා මේ සාකච්ඡාව අවසානයේදී ඔයාලට තේරෙයි. අපිට ළමයි BST වල ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ මේ දෘශ්‍ය ඝනත්වය හොයන්න කියලා. දෘශ්‍ය ඝනත්වය හොයන්න ළමයි අපිට උපකරණ කීපයක් වමනා වෙනවා. දැන් මම මේකෙදි කිව්වා ගැල්වනයිස් වට කැබැල්ලක් ඕනේ කියලා නේ. මේ තියෙන්නේ ගැල්වනයිස් වට කැබැල්ලක්. මේ වගේ ගැලනයිස් වට කැබැල්ලක් ඕනේ. අපි ගත්තොත් එහෙම මේ එක පැත්තක් ඕගොල්ලෝ බලන්න හොඳට මූහත් කරගෙන තියෙන්න ඕනේ. මොකද කියනවනම් අපි මේක පස තුලට යවන්න ඕනේ. පස තුලට ඔයාල වචනික පස තුලට බස්සන්න ඕනේ. ඒකල ඉවරලා මේ ප්‍රශ්නියදී ඒ කියන්නේ කිසිම හානියක් වෙන්නේ නැති වෙන විදිහට අපි නැවත ගන්න ඕනේ. ඒකල අරන් ඉවරලා තමා ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කොහොමද කියන ඔය ඉඳන් කියන්නේ. හරි. ඉස්සෙල්ලාම ළමයි අපි කරන වැඩි මේ ප්‍රැක්ටිකල් එකේදී මුලින්ම අපි පස්සේ දෘශ්‍ය ඝනත්වය හොයන්න ඕනේ භූමියට යනවා. ගිහිල්ලා ඉවරලා කරන වැඩේ අපි එතන සාමාන්‍යයෙන් තනකොළ දිනනවා නම් ගල්බොරළු දිනනවා නම් පොඩ්ඩක් ඒ ටිකක් ඉවත් කරගෙන ඒවා පොඩ්ඩක් භූමිය සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන ඉවරලා ඊළඟට යන පියවර තමයි අපි මේ ගැලනයිස් පටේ මුහත් පැත්ත මොකද්ද මුහත් නැති පැත්ත මොකද්ද කියලා බලන්න. අපි ගත්තොත් මුහත් පැත්ත තමා පස තියෙන පැත්තෙන් තියන්නේ. හරිද? ඒ කියන්නේ පස හා ගැටෙන්නේ මුහත් පැත්ත. මොකද කියනවා ඔයගොල්ලෝ දන්නවා යම්කිසි මුහත් තියුණු අපි ගත්තොත් එimhe තියුණු ආයුධයකින් පවා කාටට යන්නොත් එහෙම මොට පියකට වඩා මොට ආයුධයකට වඩා මොකද වෙන්නේ? ඇඟ ඇතුළට යනවා. ඒ වගේම තමයි
මේ ආයුධ වගේම තමයි මේ ගැලනයිස් බටේ අපි පස් තුරට යවද්දි අපි මෙහෙම දියුණු ධාරයක් සහිත පැත්තෙන් මේ යනකොට වැඩි ගැඹුරකට පහසුවෙන් යනවා. හරිද? ඊට පස්සේ කරන වැඩේ අපි අදාළ ඒ සුද්ධ කරගත්ත තැන තියලා ඉවරලා මේ ගැලනයිස් බටේ මුහත් පැත්ත මොකද කරන්නේ? ඊට පස්සේ උඩින් මේ වගේ ලී කෑල්ලක් තියෙනවා. ලී කෑල්ලක් තියලා මොකද කරන්නේ? අපි මිටියකින් ගහනවා. එකපාරට මේකට ගහන්නේ මේ ගැලනයිස් බටේට නෙවෙයි තට්ටු කරන්නේ. මේ ලීයට ගහන්නේ. ඒකල්ලා අපි මොකද කරන්නේ? ගහලා මේ ගැලනයිස් බටේ ඒ අදාළ භූමියේ අපි ගත්තොත් මතු පිටට භූමිය මතු පිට කියන්නේ මේ ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ස්ථානයට යනකම් ගහනවා. තේරෙනවද? මේක කියන්නේ පොළොව අභ්‍යන්තරයටම වස්සනවා. පොළොව මට්ටමට විතරයි මේක වස්සන්නේ. ඊට පස්සේ එතනින් යාට ඇතුළට යවන්නේ. හරිද? ඊට පස්සේ අපි කරන වැඩේ මේ ලී කෑල්ල අහක් කරනවා. අහක් කරලා ඉවරලා මොකද කරන්නේ? තියුණු පිහිතලයක් වගේ එකක් ගන්නවා. තියුණු පිහිතලයක් ගන්නවා. නැත්නම් අපි ගත්තොත් ඔස්සිස්කෝප් එක තියෙන්නේ. ඒකෙන් උනත් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කරන වැඩේ මේ වටේට පාදනවා. කියන්නේ පස් ටික පාදනවා. පස් ටික පාදලා ඉවරලා මේ ගැල්වනයිස් වටේ අපි මේ තියෙන පාංශු නියතිය හෙල්ලෙන්නව නැති වෙන විදිහට. ඒ කියන්නේ ගත්තොත් දෘශ්‍ය ඝනත්වය හොයද්දී ඒ පසේ ඒ පාංශු අවකාශයේ තියෙන විදිහට මහා අවකාශ උග්‍රවකාශයේ විදිහටම තියෙන විදිහට අපි මේ නියතිය ගන්න ඕනේ. ඒ නිසා තමා මේ විදිහටම ගන්නෙ. හරි මොකද කරන්නේ? ඒකල වටේට තියෙන පස් ටික හක් කරගන්නවා. තියුණු ආයුධයකින් පිහිතලයකින් නැත්නම් අප්‍රිස්කෝප් එකකින් වගේ. ඒකල මොකද කරන්නේ? අපි මේක ෂේප් එකේ මෙහෙම එළියට ගන්නවා. අරන් ඉවරලා මොකද කරන්නේ? මේ දෙපැත්ත තියුණු පිහිතලයකින් දෙපැත්ත තියෙන පස් ටික වැඩි පස් ටික මෙහෙම කපලා ඉවත් කරනවා. හරිද? මෙහෙම අරන් කපලා ඉවත් කරනවා. වැටෙන්නේ නැහැ ළමයි එහෙම. හරිද? පස් ටික වැටෙන්නේ නැහැ මොකද කියන්නේ? අතුලට හයි වෙලා සෙට් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන වැඩේ පොලිතීන් කවරයක් අරන් ඉවරලා මේක දෙකලවරම වහලා ඉවරලා අරන් යනවා. අරන් ඉවරලා අරන් ගිහලා මොකද කරන්නේ? අපි ලැබ් එකේ අපේ BST විද්‍යාගාරේ නැත්තම් අපි යම්කිසි විද්‍යාගාරයකට තියෙනවා නම් ඔයගොල්ලන්ට අරන් ගිහලා ඉවරලා විද්‍යාගාරේ තියෙනවා ඩ්‍රයිං oven කියලා. ඒ කියන්නේ soil drying oven කියලා වෙනම ovens ටිකක් තියෙනවා. ඒ oven එකකට දානවා. oven එක අපි ගත්තොත් සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයක නියත බරක් ලැබෙන තුරු මේ ප්‍රශ්නේදී වියලා ගන්නවා. සාමාන්‍යයෙන් මේක පිටින්ම දාන්නේ අපේ තියෙන ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ මේකේ තියෙන පස් සාම්පලේ අපි කිසිම හානියක් නොවන විදිහට සාමාන්‍යයෙන් වාෂ්පීකරණ තැටියකට වගේ දා ගන්නවා. හරිද? මේ විදිහට තමයි අපි අපේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මම මේක කරන පොඩි ෆොටෝස් ටිකක් තියෙනවා. මේ ෆොටෝස් ටික පෙන්වන්නම් මේ පියවරවල් ටික. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ කොහොමද කරන්නේ කියලා. දැන් මම මේ කටින් මෙහෙම කරනවා කියවට ඒක ඇත්තෙන්ම ලොකු අවබෝධයක් නැහැ නේ ඔයාලට. හරිද? යංගෝ. ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්න. මේ තියෙන ළමයි ඒ පියවරවල් ටික. මේ පළවෙනි එක බලන්න. මම කිව්වා වගේ මොකද වෙන්නේ? පස මෙතන පොඩ්ඩක් සුද්ධ කරන් තියෙනවා. ඒකල්ලා එනලයිස් බටේ තියලා ලී කෑල්ලක් තියලා උඩින් මිටියකින් ගන්නවා. සාමාන්‍යයෙන් ගොඩදර රබර් මිටියක් වගේ තමයි ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? සාමාන්‍ය පිහිතලයකින් වගේ තියුණු මේ ඔක්කර ආයුධයකින් මේ විදිහට මේ වටේ තියෙන පස් ටික ඉවත් කරලා ඉවරලා මේ ගැල්වනයිස් බටේ පාද ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? තියුණු පිහිතලයකින් දෙපැත්ත සූර ගන්නවා. මේ තියෙන එකල්ලා පස් ටිකදී අරයි යනවා. ඒකල්ලා oven එකකට දානවා. oven එකකට දාලා ඉවරලා සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයක නියත බරක් ලැබෙන තුරු රත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ රත් කරගත් පස්නේදිය නියත බරක් ලැබුණාන් පස්සේ අපි කරන වැඩේ ඒක නිවෙනකන් අපි මේක ස්කන්ධය කිරා ගන්න ඕන ළමයි. නිවෙනකන් අපි දාන්නේ අපි ගත්තොත් මෙන්න මේකේ. හරිද? දාලා ඉවරලා මේ උපකරණේ අපි මොකද කරන්නේ? යම්කිසි කාලයක් තියෙනවා. මේකට කියන්නේ ඩෙසිකේටර් එක කියලා. තේරුණාද? ඩෙසිකේටර් එක තමයි තියන්නේ. මේ ඩෙසිකේටර් එකේ ළමයි ගත්තොත් එහෙම පහළ තියෙනවා ජලය අවශෝෂණය කරන්න සාමාන්‍ය සිලිකන්ස් වගේ. හරිද? දේවල් ඒ වගේම මෙතන ග්‍රීස් ආලේපනය කරලා තියෙනවා.
මොකද කියනවා නම් මෙතන ග්‍රීස් තියෙන්නේ වාතය අභ්‍යන්තරයට ගමන් කරන්න නැතුව තියෙන්නේ. මොකද කියනවා ඇතුලේ සාමාන්‍ය අපි ගත්තොත් ජල වාෂ්ප රහිත පරිසරයක් තමයි මේ ඩෙසිකේට් එකක් ඇතුලේ තියෙන්නේ. හරි ඊළඟට මේ තියෙන අවසාන රිසල්ට් එක වලට කියන්න ඕනේ. ඒක ඊට කලින් යම්කිසි විවරවල ටිකක් තියෙනවා. ඒක කියලා දෙන්න. මේකෙදි ළමයි අපි ගණනය කිරීම ටිකක් කරන්න ඕනේ. තේරුණාද? ඔයාලා ලියා ගන්නක ඉස්සෙල්ලා මාතෘකාව පසේ දෘශ්‍ය ඝනත්වයේ සෙවීම කියලා. පසේ දෘශ්‍ය ඝනත්වයේ සෙවීම. ඒ යටතේ ලියාගන්න මේ යටතේ ලියාගන්න මම මේ බෝඩ් එකේ දාන්න ටික වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය අපි වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය දැනගන්න ඕනේ. තේරුණාද? වාෂ්පීකරණ තැටියට මේ ගැලනයිස් වටෙන් ගත්ත පස් ටික මං කියන්නේ දානවා කියලා නේ. ඒ දාන්න කලින් අපි වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය දැනගන්න ඕනේ. හරිද? ඒක අපි ගන්නවා W1 රෑම්. W1 රෑම්. ඊළඟට වාෂ්පීකරණ තැටියේ වාෂ්පීකරණ තැටිය ධන එකතු කරනවා වියලි පසේ ස්කන්ධය. ඒක W2 රෑම්. ඊළඟට අපි පසෙහි පරිමාව හොයන්න ඕනේ. ළමයි පසෙහි පරිමාව සමාන වෙනවා මේ ගැල්වනයිස් වටේ පරිමාවට. අපි ගත්තොත් සිලින්ඩර් එක පරිමාව තමයි අපි හොයන්න ඕනේ එතකොට. ඒ සූත්‍රයට ආදේශ කරලා ඉවරලා තමයි අපි ගත්තොත් මේ පසෙහි පරිමාව හොයන්නේ. පසෙහි පරිමාව සමානයි 5r වර්ගයයි h. මේ සිලින්ඩරේ පරිමාව හොයන සූත්‍රය පොඩි කාලේ ඉගෙන ගන්න ඇතිනේ. SFT වලක් තියෙනවනේ පරිමාව වර්ග ඵලය පාඩමට. ඒ නිසා ඒක ඕකේනේ. හරිද? මේ විදිහට අපි මෙන්න මේ ඩීටේල්ස් ටිකට අපි ආදේශ කරන්න ඕනේ අපිට ඇවිල්ලා තියෙන පාඨාංක ටික. තේරුණාද? ඒ වුණාට මේකෙදි ළමයි අපිට මේ ප්‍රශ්නේදී කියලා තියෙන්නේ පස්සේ දෘශ්‍ය ඝනත්වය හොයන ක්‍රමයේ ටිකක් වෙනස් විදියක්. වාෂ්පීකරණ දැටියක් මෙතන සම්බන්ධ කරලා නැහැ. තේරුණාද? අපි මේකෙදි මෙන්න මේ ආකාරයෙන් තමයි හොයාගන්නේ. තේරුණාද? මේක මුකුත් මේක ලියන්න තියාගන්න. කල මම පියවර කියනවා ලියාගන්න. පියවර ටිකක් ලියන්න. හරිද? මේක ලියන්න ඉවරනේ. අපි ළම පියවර ටික ලියලා ඉවරලම මේ ආදේශ කරගමු මේකට. ඒ කියන්නේ අපේ MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගානට. ඉස්සෙල්ලාම ලියන්න දෘශ්‍ය ඝනත්වයේ සෙවීම කියන. දෘශ්‍ය ඝනත්වය ඒක මාතෘකාව ලියවන්නේ. දෘශ්‍ය ඝනත්වයේ සෙවීම යටතේ මේක ලියාගත්තා. හරි දැන් ඊළඟට ලියාගන්න. හොයාගන්න පියවර වලට. දෘශ්‍ය ඝනත්වය හොයන්නේ පියවර වලට. හරිද? දෘශ්‍ය ඝනත්වයේ සෙවීමට යොදා ගන්නවා. දෘශ්‍ය ඝනත්වයේ සෙවීමට යොදා ගන්නවා. ළමයි ෆ්ලෝ chart එකක් විදිහට ලියා ගන්න. ඒ කියන්නේ මෙහෙම එකක් ලීවා. මම කියන එක පේලියක් ලීවා. ඒකල ඇට ඉතලයක් දැම්මා. ඒකල එක පේලියක් ලීවා. ඒකල ඇට ඉතලයක් දැම්මා. ඒ ආකාරයට ලියා ගන්න. ෆ්ලෝ chart එකක් විදිහට. හරි. දෘශ්‍ය ඝනත්වයේ සෙවීමට යොදා ගන්නා ස්ථානයේ දෘශ්‍ය ඝනත්වයේ සෙවීමට යොදා ගන්නා ස්ථානයේ පස මතු පිට පස මතු පිට පස මතු පිට ඇති තනකොළාදිය ඉවත් කර තනකොළාදිය ඉවත් කර සමතලා කරගන්න
සමතලා කරගන්න. අර කියපු පියවරවල ටික. ඊළඟට ගැල්වනයිස් බට කැබැල්ලේ ගැල්වනයිස් බට කැබැල්ලේ මුහද්දාරය දෘශ්‍ය ඝනත්වයේ සෙවිය යුතු පස්නියදිය ලබා ගන්නා ස්ථානයේ පස මතු පිට තබන්න. එකල යට ආයිතලයක් ගහන්න. ඊළඟ පියවර ගැල්වනයිස් බටය මත ලී කැබැල්ල තබා එයට මිටියෙන් කිහිප වරක් තට්ටු කරන්න. ඊළඟ පියවර ගැල්වනයිස් බටය පස තුල ගිල්වන්න. පසුව මුහත් පිහියෙන් වටේ ඇති පස් ඉවත් කරන්න. ඊළඟට තව ඉතලයක් යට ඊළඟ පියවර ගැල්වනයිස් බටය සමග පස්නියදිය ප්‍රවේශමෙන් ඉවත් කරන්න. ඊළඟ පියවර පසුව ගැල්වනයිස් බටේ උඩ සහ යට ගැල්වනයිස් බටේ උඩ සහ යට ඒ කියන්නේ මේ උඩ වගේම යට උඩ සහ යට පස් සමතලාවන් ලෙස පිහියෙන් සූරා ඉවත් කරන්න. ඊළඟට ඊළඟ පියවර පසුව සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයක නියත බරක් ඇති උදුනක දමා නියත බරක් ලැබෙන තුරු රත් කරන්න. පසුව ඩෙසිකේටර් එක දමා සිසිල්වීමට හරින්න. ඊළඟ ඉතලේ ඊළඟ මේ පියවර ඊළඟට ලියන්න. පස්නියදී උණුසුම ඉවත් වූ පසු ස්කන්ධය කිරා ගන්න. හරි. අපි තමයි දැන් මේ ඔයගොල්ලන්ට දීලා තියෙන ගානට මේ ටික අධ්‍යයනය කරමු. හරිද? අපි ඒකල බලමු කොහොමද පසේ දෘශ්‍ය ඝනත්වය මේ ගානේ එන්නේ කියලා. හරි ළමයි. අපි ඉස්සෙල්ලාම දාගමු ගැල්වනයිස් බටේ ස්කන්ධය. හරිද? මේකෙදී අපි වාෂ්පීකරණ තැටේ ස්කන්ධය වගේ ගැල්වනයිස් බටේ ස්කන්ධය ගන්න ඕනේ. මොකද නම් මේක විදිහට ගැල්වනයිස් බටෙන් පස් ටික ඉවත් කරනවා කියලා නැහැ මේ ප්‍රශ්නේ. හරි එක විදිහට ගන්නවා. ඉතින් අපේ සිලබස් එකේ තියෙන්නේ මේ විදිහට ගන්න කියලා. නමුත් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ විදිහට. හරිද? මේ පළාත් ප්‍රශ්නේ. ඉතින් හදන ගුරුවරු තමයි ඉතින් දාලා තියෙන්නේ. අපිට ප්‍රශ්න වෙනස් කරන්න බෑ. පළාත් පේපරයක් වුණාම පස්සේ ඉතින් පළාත් පේපර විදිහට මම ඔයාලට දෙන්න එපා. නේ? හරි. ලියාගන්න. මම මේක මකන්නන්නේ. ඔයාලා ලියාගන්න ඉතින්. කන දුකවා.
හරි. ලියාගන්න ගැල්වනයිස්. ඉස්සෙල්ලාම අපි ගැල්වනයිස් බටේ ස්කන්ධය ගන්න ඕනේ. ඒ කියන්නේ මේක ස්කන්ධය අපි ඉරලා ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ තරහක් වුණත් උඩ ගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍යයෙන් ඔය ගෙදර පාවිච්චි කරන තරහක් තියෙන්නේ. එකක් වුණත් මේ ක්‍රියාවලියට ගන්න පුළුවන්. මට ගෙදර දුන්නත් මේක කරගන්න පුළුවන් ඉතින්. ගැල්ව නයිස් බටේ ස්කන්ධය තමයි ගැල්වනයිස් බටේ ස්කන්ධය කීයද දීලා තියෙන්නේ බලන්න. ඩ්‍රෑම් 150යි. එතකොට මේක මොකද්ද? W1 ඩ්‍රෑම්. හරිද? ඊළඟට ගැල්වනයිස් බටේ වියලි පස් වලයි අපි ස්කන්ධය ගන්න ඕනේ. ඒ කියන්නේ අවන් එකෙන් එළියට ගත්ත පස්නියදී සහ ගැල්වනයිස් බටේ ස්කන්ධය ගන්න ඕනේ. මේක හැටියට අවන් එක දාන්නේ පස් එකත් එක්කම. එතකොට මේකෙම ෆුල් ස්කන්ධය ගන්නවා පස් එකේ ගැල්වනයිස් බටේ. ගැල්වනයිස් බටේ දාන වියලි පස්. අපි ඒකට ගත්තොත් එහෙම RAM 730ක් කියලා කියනවනේ පේපරේ. RAM 730ක් තියෙනවා කියලා කියනවා. අපි ඒක ගන්නවා W2 RAM. ඊළඟට පසෙහි පරිමාව හොයන්න ඕනේ අපි. ඒක 5R වර්ගය H සූත්‍රයට අපි ආදේශ කරන්න ඕනේ. තේරුණාද? හරි. ඊළඟට අපි මේ සුළු කිරීමේ ක්‍රියාවලිය කරලා බලමු. ලියාගන්න දුෂ්‍ය ගණන්තය. ළමයි මේවා සේරම ලියලා ඉන්න ඕනේ නැහැ. හරිද? MCQ ප්‍රශ්න පත්‍රයකදී තේරුම ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයාලා තියරිය දැනගත්තාන් පස්සේ ඔයාලට පටපට ගාලා මේක හදාගන්න යන්න පුළුවන්. මම මේක දැන් මේ කතා කරන්නේ මුකුත්ම දන්නේ නැති ළමයෙක්ට කියලා හිතාගෙනනේ සාකච්ඡා කරන්නේ. ඒකයි මේ සේරම මෙල්වට අරන් ලියලා යන්නේ. හරිද? ඔයා මේක දන්නව නයි කියන්නේ. දැන් මේක දැන් ගන්න හොඳ දැනගන්න එපා. දැන් මම මුලින් දැන් කියලා දුන්නානේ. පස්සේ දුෂ්කරණත්වය දැන් මේක කියලා දුන්නාන් පස්සේ හදාගන්න බැරි වෙන්න බෑ. තේරුණාද? මෙතනින් පස්සේ ඔයා එක ටක් ගාලා මේ MCQ එක මේ හදාගෙන යන්න ඕනේ. හරිද? පස්සේ දුෂ්කරණත්වය සමානයි. පිළිපස්සේ ස්කන්ධය බෙදනවා. අපි ගත්තොත් පස්සේ මුළු පරිමාවය. මේක ලියලා කොටු කරගන්න. මේක තමයි අපි ගත්තොත් එම සූත්‍රය. පස්සේ දුෂ්කරණත්වය හොයනවා. මේ ටිකක් දාගන්න. දැන් මේ ටික දාගන්න මේ ටික වහන්නවා ඒක.
හරි කාලය ඇති. අපි ආදේශ කිරීම සිද්ධ කරමු. හරිද? දෘශ්‍ය ඝනත්වය මේකදී මොකද්ද කිව්වේ? පස්සේ වේග ස්කන්ධය පස්සේ මුළු පරිමාවයෙන් බෙදන්න ඕනේ. අපි ගත්තොත් එහෙම මෙතන දෘශ්‍ය ඝනත්වය ඉන්නේ W2 ඍණ W1. හරිද? W2 කිව්වේ මොකද්ද? වියලිපසේ ස්කන්ධයයි ගැලනයිස් බටේ ස්කන්ධයයි දෙකේ එකතුව. හරිද? W1 කිව්වේ ගැලනයිස් බටේ විතරක් ස්කන්ධය. එතකොට යටට ඉන්නේ මොකද්ද? 5R වර්ගයයි H. පස්සේ මුළු පරිමාණය. අපි කීවා W2 කී 730යි ග්‍රෑම්. හරිද? අපි එකෙන් අඩු කරන්න ඕනේ W1 ග්‍රෑම්. ඒ කියන්නේ ගැලනයිස් බටේ ස්කන්ධය. ගැලනයිස් බටේ ස්කන්ධය කීයද කියන්නේ ග්‍රෑම් 150යි. ඒකල්ලා අපි මේක 5R වර්ගය H වලින් බෙදීම සිද්ධ කරන්න ඕනේ. හරි. 730න් 150ක් අපි අඩු කරපුවම පස්සේ අපිට එනවා ග්‍රෑම් 580ක්. ග්‍රෑම් 580ක් එනවා. ඒ වගේම අපි මේක ආදේශ කිරීම සිද්ධ කරමු. π කියන්නේ 7/22. R කියන්නේ අරය. අපි ගත්තොත් මේ විස්කම්භය සෙන්ටිමීටර 10ක් කියනවා. මේකේ ළමයි මෙහෙමනේ විස්කම්භය සෙන්ටිමීටර 10 නම් කීයද එතකොට අරය එන්නේ මේක දෙකට බෙදෙන්න එපා. එතකොට 5යි. 5 සෙන්ටිමීටර. අපි මෙතන 5 දෙපාරක් ගුණ කරන්න ඕනේ. වගේම උසෙන් ගුණ කරන්න ඕනේ. අපි උස කීයද මේකද කියන්නේ? උසත් කියනවා සෙන්ටිමීටර 5ක් කියලා. හරිද? මේක එකල්ලා සුළු වෙලා අපි ගත්තන් පස්සේ මේ දෙක ගුණ වුණාන් පස්සේ එනවා 3.142.8යි. එකයි ඊළඟට 125යි. ගුණාන් පස්සේ එනවා 392.8යි 5යි ඝන සෙන්ටිමීටර. හරිද? ඊළඟට අපි 580න් 392.8යි 5 බෙදන්න ඕනේ. හරිද? දැන් මේක ඔයගොල්ලෝ තේරෙන්නේ මෙතනින් එහාට. මම එහෙනම් මෙතෙන්ට ගන්නවා. හරිද? ඊට මේක බෙදපුවම පස්සේ එනවා උත්තරේ 1.4යි 7යි 6යි 3. ඔයාලටත් මේක ආවද කියලා බලන්න. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් තමයි උත්තරේ. හරිද? සර් වැරදුනා. ඝන සෙන්ටිමීටර ග්‍රෑම් තමයි උත්තරේ. මේ විදිහට තමයි දෘශ්‍ය ඝනත්වය හොයන්නේ. දෘශ්‍ය ඝනත්වය ඒකකයේ ළමයි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. මේක දාගන්න. ඒතර උත්තරේ කීයද එන්නේ ළමයි? 5. එකට එන්නේ 5. එකට 5 කියලා දාගන්න. අර උත්තරේ 5. දාගත්තට වැඩක් නැහැ. එන විදිහින් දැනගන්න ඕනේ. ඔය ආකාරයට තමයි එන්නේ. හරිද? දැන් මම ළඟ තියෙන ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් මේ තියෙන බට් ටික පෙන්නලා ඔයගොල්ලන්ට කීවේ. තේරෙම තියෙනවා. දැන් මේ ටික හොයන්න බෑ එකපාරට දැන් මම මේ හදිස්සිය හදලා ගත්තේ හොතට හුවිච්ච ටික. මේ ටික ළමයි ප්‍රැක්ටිකල්ස් වීඩියෝ කරලා ඉවරලා මම YouTube channel එකට දාන්නම්. ඒකල ලින්ක් දාන්නම්. ඒවා බලන්න. ඔයගොල්ලෝ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො ළමයි මේක. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න අපි ඊළඟ එකට යමු. දැන් කාලේ යනවා මේ වීඩියෝ එක දික් වෙනවා.
හරි. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ගොවි මහතෙකු තම ශේෂ්ත්‍රය තුළ පාංශු තෙතමනය ඉතා කෙටි කාලයක් තුළ අඩුවන බව නිරීක්ෂණය කරන ලදී. මෙය නිවැරදි කර ගැනීමට සිදු කළ යුතු වන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? මෙතන ළමයි දෘශ්‍ය ඝනත්වය කියන වචනේ තියෙනවා එක වර්ණයක්. හරිද? මට ඔයාලට එක දෙයක් කියන්න බැහැ. දෘශ්‍ය ඝනත්වය හොයලා ඉවරලා දෘශ්‍ය ඝනත්වය සාමාන්‍යයෙන් අඩු වගේක් එනවා නම් ඇත්තෙන්ම ළමයි ඒ පස්සේ ඒ කියන්නේ දෘශ්‍ය ඝනත්වය අඩුයි නම් ඒ පස ඇත්තෙන්ම යෝග්‍යයි කෘෂි කර්මාන්තයට. හේතුව ඒ පසේ ශුද්‍රාවකාශ හා මහාවකාශ ප්‍රමාණය යහපත් පරිදි පවතිනවා. අපි ගත්තොත් එහෙම පසේ ශුද්‍රාවකාශ වැඩි නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අඩුයි නේ මේ කියන්නේ අපි ගත්තොත් අඩුයි නේ ජලය වැඩි. ජලය යම්කිසි වැඩි පරිමාවක් රඳා පවතිනවා. එතකොට භෝගගාවට යෝග්‍යයි ජලය රඳා පවතිනවා. ඒ වගේම මහාවකාශත් හිතකර ප්‍රමාණයක් තියෙනවා. කෘෂිකනත්වය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ මුල් වලට අවශ්‍ය ශෝෂණය කිරීමට අවශ්‍ය වාතය, ඔක්සිජන් ආදිය තියෙනවා මේ මහා අවකාශ වල. ශුද්ධ අවකාශ වල ජලය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? භෝගගාවට ගොඩක් හිතකරයි ඒ වගේ පස දුෂ්කරණත්වයේ අඩු පසක්. දුෂ්කරණත්වයේ වැඩි පසක් යෝග්‍ය නැහැ. දුෂ්කරණත්වයේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඝන ද්‍රව්‍ය ප්‍රමාණය, වැලි මෙටි රොම්මන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? පාංශු අවකාශ ප්‍රමාණය අඩුයි. ශුද්‍ර අවකාශ මහා අවකාශ ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? ජලය රඳවා පවතිීමේ හැකියාව ඒ වගේම පසේ වාතය රඳා පැවැත්මේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට පාංශු ජීවීන්ට අහිත කරයි. ශාක වලට අහිත කරයි. ඉතින් ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම් පාංශු දෘශ්‍ය ඝනත්වයේ අඩුපසත් සහ මේ අඩුපසත් සහ මේ වැඩිපසත් කොහොමද එන්නේ කියලා ආටිෆිෂියල් සාමාන්‍ය හදපු රූපයක් තියෙන්නේ. මේ තියෙන බල්ක් ඩෙන්සිටි කියන්නේ දෘශ්‍ය ඝනත්වයට lower bulk density, lower weight, more space. මේ තියෙන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේ දෘශ්‍ය ඝනත්වය අඩුපසක. ඉතින් හොඳට ජලය පවත්වා ගන්න පුළුවන්. ජලය රඳා පවතිනවා. ශුද්ධ අවකාශ මහා අවකාශ ප්‍රමාණය වැඩි. මේ තියෙන්නේ මහා අවකාශ. මේ අතර තියෙන මොනවද? මේ ශුද්ධ අවකාශ. තේරෙනව නේද? ඒ වගේම higher bulk density, higher weight. මේ දෘශ්‍ය ඝනත්වය වැඩි පසක් බරින් වැඩිලු. ඒ වගේම අපි ගත්තොත් එහෙම හත්තෙන් වැඩි ස්පේස් ප්‍රමාණය කියන්නේ ඉඩ ප්‍රමාණය අඩුයි. එතකොට ජලය රඳවා පැවැත්මේ හැකියාව අඩුයි. මොකද කියනවා නම් අපි ගත්තොත් එහෙනම් ශුද්ධ අවකාශ අඩුයි. ඒ වගේම වාතය රඳවා පැවැත්මේ හැකියාව අඩුයි. මහා අවකාශ අඩුයි. පේනවනේ හොඳට ඔයගොල්ලන්ට ඒක. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මම දැන් කියවනේ ගොවි මහතෙකු තම ශ්‍රේෂ්ඨ තුළ පාංශුත්වමනේ ඉතා කෙටි කාලයක් තුළ අඩුවන බව නිරීක්ෂණය කරන ලදී. මේ නිවැරදි කර ගැනීමට සිදු කළ යුතු වන්නේ කැටායන හෝමාරු ධාරිතාව අඩු කිරීමයි. කැටායන හෝමාරු ධාරිතාව කියන්නේ මොකද ළමයි? සාමාන්‍යයෙන් වියලිපස් එකක බරක ඇති හෝමාරු කර හැකි කැටායන ප්‍රමාණයට තමයි අපි කැටායන හෝමාරු ධාරිතාව කියලා කියන්නේ. අපි ළමයි ගත්තොත් මේ පාංශු ද්‍රාවණයේ තියෙන කැටායන සහ අපි ගත්තොත් මේ පාංශු කලීල තියෙනවා. අකාබනික කලීල කියලා තියෙනවා. කාබනික කලීල කියලා ආකාර දෙකක් තියෙනවා කලීල. ඒ අපි ගත්තොත් ඒ කලීල වල තියෙනවා ධනාරෝපිත අයන ධන අයන තියෙනවා. හරිද? ඍණායන තියෙනවා. අපි ගත්තොත් මේ කලීල වල. කලීල වල ඍණාරෝපණ වලට තමයි මේ බැඳිලා තියෙන්නේ ධනාරෝපිත අයන. තේරුණාද? ඉතින් මේවා හෝමාරු වීම සිද්ධ වෙනවා. අපි ගත්තොත් පාංශු ද්‍රාවණය මුලින්ම මම කියන්නම් කලීල මේවා පොඩ්ඩක් ළමයි මේ කියන ඒවා දාගන්න නෝට් එක. හරිද? රිවිෂන් වගේනේ මේ කියන්නේ. අපි ගත්තොත් කාබනික් කලීල තියෙනවා. අකාබනික් කලීල තියෙනවා. මේවා ගත්තොත් අපි මැටි කාබනික් කලීල ගත්තොත් හියුමස් ඒ වගේ ඒවා තමයි. අපි ගත්තොත් හියුමස් වලට ළමයි හැඩයක් නැහැ. ඕම් කිසිම හැඩයක් නැතුව තියෙනවා. නමුත් කාබනික් කලීල ගත්තොත් මැටි කණිජ ගොඩක් තියෙන මේ වගේ හැඩ තියෙනවා ඒවට. තේරුණාද? මේවා ළමයි ඍණාරෝපිතයි. හරිද? මේ වගේත් මේම ඍණ හැමතැනම තියෙනවා. ඔමෝම ඍණාරෝපිතයි. හරිද? මේ වගේත් මේ තැන්වල ඍණ තියෙනවා. මේවා ඍණාරෝපිතයි.
තේරුණාද? ඉතින් මොකද වෙන්නේ ළමයි? අපි ගත්තොත් එහෙම මේ ධනාරෝපිත අයන ඇවිල්ලා ඉවරලා මේ වගේ බැඳෙනවා. තේරුණාද? අපි ගත්තොත් එහෙම මොලිබ්ඩිනම්, කොපර්, සෝඩියම්, ඇලුමිනියම්, ක්ලෝරින්, ෆෙරස් ඒ වගේ දේවල් බැඳෙනවා. හරිද? ඉතින් මොකද වෙන්නේ? මේ වගේ ඒ විදිහට බැඳෙනවා. මොකද කියනවා මේවා ධනාරෝපිතයි. මේවා ධනාරෝපිතයි. හරිද? මේ පාංශු මේ මැටි කලිල අපි ගත්තොත් මොකද වෙන්නේ? ඍණාරෝපිතයි. එයාලා මේ ධනාරෝපිත අයන බැඳ තබා ගන්නවා. ඉතින් මේ අයන හෝමාරු වීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාංශු ද්‍රාවණයේ ඇති අයන සහ මේ කලීල වල ඇති අයන නිතරම හෝමාරු වෙනවා. ඒකට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් අයන හෝමාරු කියලා. කැටායන හෝමාරු කියන්නේ මේ පාංශු කලීල වල ඇති ධනාරෝපිත අයන සහ පාංශු ද්‍රාවණයේ තියෙනවා මේ. පාංශු ද්‍රාවණය කියන්නේ තමයි සාමාන්‍යයෙන් පාංශු ජලය. මේ පාංශු ජලයේ සාමාන්‍ය පෝෂක මේ කැටායන නායන වගේ මේ ලවණ ಜಾති හැම දෙයක්ම දිය වෙලා තියෙනවා. ඒකට කියන්නේ පාංශු ද්‍රාවණය කියලා. පාංශු ද්‍රාවණයේ තියෙන පෝෂක තමයි අපි ගත්තොත් ශාක අවශෝෂණය කරගන්නේ. පාංශු ද්‍රාවණයේ ද්‍රාව්‍ය ස්වරූපයෙන් පෝෂක තියෙන්න ඕනේ ශාකයකට අවශෝෂණය කරගන්න නම්. ඉතින් මේ කලිල මොකද කරගන්නේ? පාංශු කලිල ඍණාරෝපිතයි මේ කැටායන හදවලා තියා ගන්නවා. ඒ වගේම ටික වෙලාවට මොකද වෙන්නේ? මේ පාංශු ද්‍රාවණයේ තියෙන කැටායන ඇවිල්ලා මේ පාංශු කලීලේ තියෙන ඍණාරෝපණයක තියෙන ආයන ඒ කියන්නේ කැටායන හෝමාරු වෙලා ඒ කියන්නේ පාංශු ද්‍රාවණයේ තියෙන කැටායනය අපි ගත්තොත් ෆෙරස් ධන කියමුකෝ. ෆෙරස් ධන මේ පාංශු කලීලෙන් එනවා පාංශු ද්‍රාවණයට. ඒකල ඇලුමිනියම් ධන තියපුවා කියමුකෝ පාංශු ද්‍රාවණේ. ඒතනට ඇවිල්ලා සම්බන්ධ වෙනවා ඇලුමිනියම් ධන. ආයන. තේරුණාද? අපි ගත්තොත් මෙයා කොයිලාකවත් හිස්ව තියෙන්නේ නැහැ. ඇවිල්ලා මේකේ පාංශු ද්‍රාවණයේ පාංශු කලිල වලට බැඳෙනවා. අනිවාර්යෙන් පාංශු කලිලයකින් පාංශු ද්‍රාවණයකට යම්කිසි ධනායනයක් දුන්නොත් එහෙම අනිවාර්යෙන් එතෙන්ට පාංශු ද්‍රාවණයෙන් ධනායනයක් ලබා ගන්නවා පාංශු කලිලය. සරලව කිව්වොත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ළමයි මේකට කියන්නේ කැටායන හෝමාරු කියලා. හරිද? කැටායන හෝමාරු ධාරිතාව කියන්නේ පස් ඒකක බරක ඇති හෝමාරු කළ හැකි කැටායන ප්‍රමාණයට තමයි කැටායන හෝමාරු ධාරිතාව කියන්නේ. හරිද? වේලිපස් ඒක බරක මේ ඇති කියලා තමයි සාමාන්‍යයෙන් ඩෙෆිනිෂන් එක එන්නේ. හරි මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ළමයි අපි ගත්තොත් සාමාන්‍යයෙන් පාංශු කලීල වැඩි පසක් කැටායන හෝමාරු ධාරිතාවයෙන් අනිවාර්යෙන් වැඩි. අපි භෝගගාවට යෙදුවොත් එහෙම පෝෂක පොර යෙදුවොත් එහෙම ඒවා සාමාන්‍යයෙන් මේ පාංශු කලීල තිබ්බේ නැත්නම් එහෙම කාබනික කලීල තිබ්බේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? එයා හැම ශරණය වෙනවා. ඒ කියන්නේ ජලයත් එක්ක දිය වෙලා ඉවරලා පස්සේ පල්ලෙහාට ගමන් කරනවා. එතකොට මූල මණ්ඩල කලාපේ හිටින්නේ නැහැ. නමුත් මේ පාංශු කලීල තියෙනවා නම් භෝගගාවේදී මේ මූල මණ්ඩල කලාප අවට පාංශු කලීල තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ කලීල විසින් මේ අපි දාන පෝෂක රඳ පවත්වා ගන්නවා. රඳවලා තියාව ගන්නකොට මොකද වෙන්නේ? අපිට මේ පෝෂක අපතේ යන්නේ නැහැ. ඒ වගේම අස්වැන්නත් වැඩි වෙනවා. ශාක හොඳට වර්ධනය වෙනවා. හොඳ ඵලදාවල් ලබා දෙනවා. ඒ වගේ අපිට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. හරිද? ඉතින් අපි ගත්තොත් ළමයි මේ කැටායන හෝමාරු ධාතාව අඩු වෙලා හරියන්නේ නැහැ. වැඩි වෙන්න ඕනේ. තේරුණාද? පළවෙනි එක ඒකට වැරදි. කැටායන හෝමාරු ධාරිතාව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ වියලි පස් ඒක බරක ඇති හෝමාරු කළ හැකි කැටායන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අඩු වෙලා හරියන්නේ නැහැ. පළවෙනි එක වැරදි. 3 පාංශු සුසංහිත බව වැඩි කිරීම. පස සුසංහනය කියන්නේ පස තදවීම. පස තද වුණාම පස්සේ ළමයි ජලය ඇතුළට කාන්දු වීම සාමාන්‍යයෙන් අඩුයි. එතකොට ජලය රඳා පවතින්නේ නැහැ. කොහොමවත් රඳා පවතින්න ජලය කාන්දු වෙන්නේ නැහැ වර්ෂාවදී. ඒක වැරදි. 2 පාංශු වාතය වැඩි කිරීම. පාංශු වාතය සාමාන්‍යයෙන් ළමයි වැඩි කරලා හරියන්නේ නැහැ. එතකොට මහා අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ශුද්ධාවකාශ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලය පහළට ගමන් කරනවා. හරිද? ගුරුත්වාකර්ෂණ ජලය කියලා එකට කියන්නේ. ඒක සාමාන්‍යයෙන් පසේදී ගොඩක් දුරට විස්තර කරනවා පස පාඩමේදී. පස පාඩමේ
ඔයගොල්ලෝ වීඩියෝ වලට සම්බන්ධ වෙන වීඩියෝ කියන්නේ ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා නම් ඒ ටික දැනගන්න පුළුවන්. මට සේරම මෙතන විස්තර කරලා මුළු පාඩමම යන්න බෑ. මම කෙටියෙන් කියන්නේ. ඊළඟට පාංශු වායනය වෙනස් කිරීමේ. පාංශු වායනය සාමාන්‍යයෙන් වෙනස් කරන එක ප්‍රායෝගික නැහැ. වායනය කියන්නේ සාමාන්‍යයෙන් පංසක අන්තර්ගත වැලි මැටි රොම්මඩ අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය ප්‍රතිශතයක් ලෙස දැක්වීම නේ කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් අපිට ඒක ප්‍රායෝගික නැහැ. ඒ දන්නවද? සාමාන්‍ය විශාල හෙක්ටයාර ගානක විශාල භූමියක අපිට පසේ වායනය වෙනස් කරන්න බෑ. කුඩා පස්සේ අපි ගත්තොත් ගෙදර අම්මා ඔය හදන මල් පෝච්චික වගේ තියෙන පසේ වායනය නම් වෙනස් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නැහැ. පහ දූෂ්‍ය ඝනත්වය අඩු කිරීම. ඒක කරන්න පුළුවන්. අපිට කොම්පෝස්ට් ඉහලා ඒ වගේම කාබන් ද්‍රව්‍ය දාලා ඒ වගේ දේවල් කරලා ඉවරලා අපිට මේ පසේ දූෂ්‍ය ඝනත්වය මේ අඩු කරන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම අපි පස පෙරලලා පස පෙරලා ගැට කුඩු කරලා අපිට මේ පසේ දූෂ්‍ය ඝනත්වය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ අවකාශ ප්‍රමාණය හදලා දෙන්න පුළුවන්. තේරුණාද? මේ කාබනික ද්‍රව්‍ය දපුවම පස්සෙත් සාමාන්‍යයෙන් පසේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම කැටාන් හෝමාරු ධාරිතාව වැඩි වෙනවා. ඒ ක්‍රියාවල සිද්ධ වෙනවා. මොකද කියනවා හොඳ පාංශු ව්‍යුහ හැදෙනවා. අපි දැම්මත් කාබනික පොහොර ಜಾති කොම්පෝස්ට් වගේ දේවල් ඒ වගේ තියෙනවා විවිධ මේ වංශයේ ව්‍යුහ හදන ඒක මේ ගම් වගේ ಜಾති ගම් නානු වගේ ಜಾති දේවල් තියෙනවා. ඒ වගේ ඇල්ල වෙලා පස් අංශු එකට ඇල්ල වෙලා හොඳ view හදනවා. තේරෙනවද? එතකොට පස්සේ තියෙන අවකාශ ප්‍රමාණය යහපත් පරිදි පවතින පාංශු මහා අවකාශ හා ශුද්ධ අවකාශ ප්‍රමාණය. එතකොට මොකද වෙන්නේ? පස්සේ දූෂ්‍ය ඝනත්වය අඩු වෙනවා. අපිට මේ පස්සේ දූෂ්‍ය ඝනත්වය අඩු කරන්න පුළුවන්. බිම් සකසනකොට මොකද කරන්නේ? පස පෙරලනවා, පැට කුඩු කරනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් වලින් දූෂ්‍ය ඝනත්වය අඩු කරන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ එන්නේ 5. හරිද? එතකොට දූෂ්‍ය ඝනත්වය අඩු කරපුවම පස්සේ ශුද්ධ අවකාශ ප්‍රමාණය වැඩි. එතකොට ප්‍රශ්නයක් නැහැ. ජලය රඳා පවතිනවා. ජලය රඳලා පවතින ශාක වලට ප්‍රයෝජන ගත හැකි ජලය මේ පාංශු ශුද්ධ අවකාශ වල විතරයි. ඊට 3 ලවණීකරණය ප්‍රමුඛව දක්නට ලැබෙනුයි. ලවණීකරණය කියන්නේ සාමාන්‍යයෙන් පසේ EC යගේ වැඩි වෙන එකට තමයි කියන්නේ. හරිද? ලවණ මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනවා පස්සේ ඒක භෝග වලට අහිත කරයි. ඒකෝ ශාක පෝෂක අවශෝෂණ ක්‍රියාවලියම යහපත් වෙනවා. පළවෙනි එක කියනවා ශුෂ්ක ප්‍රදේශයක කාදනයට ලක් වූ පසකය ගොඩක් ලවණ දකින්න පුළුවන්. ඒක වැරදි. කාදනයට ලක් වූ පසක දකින්න හම්බෙන්නේ. කාදනය වෙනකොට කොහොමත් හොදගෙන යනවනේ. තෙත් ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසකය. සාමාන්‍යයෙන් ළමයි තෙත් ප්‍රදේශයක සාමාන්‍යයෙන් ලවණීකරණය බහුලව දකින්න හම්බෙන්නේ නැහැ. හරිද? මොකද කියනවනම් හේතුව අපි ගත්තොත් වියලි ප්‍රදේශයක තමයි මේක අනිවාර්යෙන් දකින්න පුළුවන්. තේරුණාද? හේතුව වියලි ප්‍රදේශයක් අපි ගත්තොත් එහෙම මේ පස අභ්‍යන්තරයේ තියෙන ජලය වාෂ්ප වෙලා පස මතු පිට පවතින. මතු පිටට මේ වාෂ්පීකරණය වෙලා එනකොට පස මතු පිට ඒ පසේ අභ්‍යන්තරයේ තිබ්බ ජල දරවල ඒ වගේම ජල උල්පත්වල එක තැන් තැන් වල තිබ්බ ජලය සහ මිශ්‍ර වෙලා තියෙන ලවණ අපි ගත්තොත් පස මතු පිට ඉතුරු කරලා ඉවරලා වාෂ්ප වෙලා යනවා ජලය ටික. එතකොට මොකද වෙන්නේ? පස මතු පිට වැඩිපුර ලවණීකරණයට ලක් වෙනවා. තෙත් ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසක ඒකත් වැරදි. 4 හරි ශුෂ්ක ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසකය. ශුෂ්ක ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසක තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි මොකද කියනවා වර්ෂාවෙන් හම්බෙන ජලයේ ජාවිස් ලවණ ප්‍රමාණයක් තියෙනවා. ඒවත් තැම්පත් වෙනවා. ඊට පස්සේ ඒ වගේ මොකද වෙන්නේ? පස අභ්‍යන්තරයේ ජලයත් ඇවිල්ලා එතන තැම්පත් වෙනවා. පහ ශුෂ්ක ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසකය. ජල වහනය මනාව සිද්ධ වෙනවා නම් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලවණීකරණය ප්‍රමුඛව වෙන්නේ නැහැ. මොකද කියනවා වර්ෂාවෙන් හම්බෙන ජලයේ තියෙන ලවණ ඒකට පොළොව ඇතුළට ගිලා බහිනවනේ. එතකොට ආපහු වාෂ්පීකරණය වෙලා පොළොව මේ මතු පිට එනකොට එන එක එච්චරම මේ ලොකු ඉෆෙක්ට් එකක් නැහැ ඒකෙන්. හරිද? ලොකු බලපෑමක් නැහැ. බෑඩ් ඉෆෙක්ට් එකක් නැහැ. 4 උත්තරේ. හතරවෙනි එක පසක සයිවර්තාවය. පසේ දූෂ්‍ය ඝනත්වය වැඩි වීමත් සමග වැඩි වෙයි කියලා කියනවා. හරිද? අර ළමයි මම විවරණයක් දෙන්න තිබ්බද නෑනේ. 4 වෙනි කියන විවරණයක් දෙන්න තියෙනවා. පසක සයිවරතාව පසේ දූෂ්‍ය ඝනත්වය වැඩි වීමත් සමග වැඩි වෙයි කියලා කියනවා. පසේ දූෂ්‍ය ඝනත්වය අඩු වීමත් සමග වැඩි වෙයි කියලා කියනවා. ළමයි මේ සයිවරතාව කියන්නේ සාමාන්‍යයෙන් පසේ මුළු පරිමාවට මේ අවකාශ පරිමාව දක්වන
අනුපාතය අපි ප්‍රතිශතයක් ලෙස දක්වන එකට තමයි සාමාන්‍යයෙන් පාංශු සයිවරතාව කියලා කියන්නේ. තේරුණාද? දැන් මේ පාංශු සයිවරතාවය වැඩි නම් අපි ගත්තොත් ඒ වගේ පසක් පාංශු අවකාශ පරිමාවෙන් ගොඩක් හිතකර තත්ත්වක පවතිනවා. හරිද? මහාවකාශ ශුද්‍රාවකාශ ප්‍රමාණය සාමාන්‍ය යහපත් පරිදි පවතිනවා පාංශු සයිවරතාව යහපත් නම්. දෙවෙනි කියන්නේ මොකද්ද? පස්සේ දුෂ්කර නැති අඩුවීමත් සමග සයිවරතාව වැඩි වෙනවා. හරි නේද ළමයි? පස්සේ දුෂ්කර නැති අඩු වෙනකොට පාංශු ශුද්‍රාවකාශ හා මහාවකාශ ප්‍රමාණය යහපත්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන්නේ? පස්සේ සයිවරතාව වැඩි වෙනවා. ඒක හරි. 4ට 2 ඉන්නේ උත්තරේ. අනිත් ඒවා බලන්න දෙයක් නැහැ. ඊළඟට 5. ඊට කලින් පොඩි විවරණයක් ලියන් ඉන්න. තමයි මේ සයිවරතාව වැඩි වෙනකොට අපි ගත්තොත් පසක මොකද වෙන්නේ? අවකාශ පරිමාණ වැඩි වෙනවා. එතකොට ශුද්‍රාවකාශ මහා අවකාශ ප්‍රමාණය යහපත්. එතකොට හොඳට ජලය රඳා පවතිනවා. පාංශු මහා අවකාශයේ මොකද වෙන්නේ? හොඳට මේ පාංශු ජීවීන් ශෝෂණය කරන්න පුළුවන්. ඒ වගේ යහපත් දේවල් සිද්ධ වෙනවා. තේරෙනවද? මේ සම්බන්ධ පොඩි නෝට් එකක් දාගමු. 4 පසේ මුළු පරිමාවට අවකාශ පරිමාව දක්වන අනුපාතයේ ප්‍රතිශත අගය පාංශු සයිවරතාවය ලෙස හඳුන්වයි. පාංශු සයිවරතාව හොයන සමීකරණය ලියා ගන්න. සයිවරතාව සමානයි පසේ අවකාශ පරිමාව බෙදනවා පසේ මුළු පරිමාව. මේක ගුණ කරනවා 100%. මේක තමයි සයිවරතාවේ සූත්‍රය. දාගන්න. සාමාන්‍යයෙන් අපි සයිවරතාව හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. මේකත් ඊට අදාළ සූත්‍රයක් තමයි. එක ඍණ බල්ක් ඩෙන්සිටි බෙදනවා ට්‍රූ ඩෙන්සිටි ගුණ කරනවා 100%. බල්ක් ඩෙන්සිටි කියන්නේ දෘශ්‍ය ඝනත්වය, ට්‍රූ ඩෙන්සිටි කියන්නේ සත්‍ය ඝනත්වය. අපි සත්‍ය ඝනත්වය දෘශ්‍ය ඝනත්වය හොයාගත්තා නම් අපිට අනිවාර්යෙන් පස්සේ සයිවරතාව හොයාගන්න පුළුවන්. ප්‍රශ්නත ගැල්ල සාමාන්‍යයෙන් ඉන්නේ. ඒක දාගන්න. හරි ඊළඟට ලියා ගන්න. භෝගවට වඩාත් යෝග්‍ය වන්නේ භෝග වගාවට වඩාත් යෝග්‍ය වන්නේ මධ්‍යස්ථ සවිවරතාවයි. මම ඒකනේ කිව්වේ සවිවරතාව ගොඩාක් වැඩි වෙන්න හොඳ නැහැ. ඒකට මොකද වෙන්නේ? පාංශු මහාවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. ශුද්‍රාවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. මේ ශුද්‍රාවකාශ ප්‍රමාණය අඩු වෙනවා එතකොට. මහාවකාශ ප්‍රමාණය වැඩි වෙද්දී. එතකොට ජලය රඳා පැවතීමේ හැකියාව අඩු වෙනවා. ඒකට මොකද වෙන්නේ? වර්ෂාවකදී වැඩිපුර මේ තියෙන්නේ ඒ වගේ පසක ගුරුත්වාකර්ෂණ ජලය වර්ෂා ඉවර වීමත් සමග මොකද වෙන්නේ? ඒ ජලය වැස යනවා. මහාවකාශ වල පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ ජලය වැස යනවා. එතකොට මොකද වෙන්නේ? ශුද්‍රාවකාශ අඩුයි. පසේ ජලය එතකොට අඩුයි. භෝගවට අහිත කරයි. ලියගන්න. භෝගවට වඩාත් යෝග්‍ය වන්නේ මධ්‍යස්ථ සවිවරතාවයයි. එවැනි පසක ඇති ලක්ෂණ. 1 ලියගන්න. පස ලිහිල්ය. 2 පාංශු අවකාශ සුලභ නිසා ජලය රඳවා ගැනීම වැඩිය. 3
මහා අවකාශ මහා අවකාශ යහපත් නිසා වාතය ප්‍රශස්තය වාතය ප්‍රශස්තය වාතය ප්‍රශස්තය 4 ඉහත කරුණු හේතුවෙන් මූල පද්ධති වර්ධනය ප්‍රශස්තය 5 ජලය හා වාතය යහපත් නිසා පාංශු ජීවි ක්‍රියාකාරීත්වය ප්‍රශස්තය 6 ඉහත කරුණු නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය තමා නයිට්‍රජන් තිර කිරීම වගේම අනිත් එක නයිට්‍රී හරණය වැනි ක්‍රියා දියුණු වේ. හරි ඒකට විවරණයක් ඇතිය. එතකොට ඔළුවේ තියාගන්න මධ්‍යස්ථ ඉවරතාවයක් තියෙනවා නම් ඒ පස සාමාන්‍යයෙන් භෝග වලට යෝග්‍යයි. හරිද? ඊළඟට තෙතමන සාධකය ගැන ප්‍රශ්නයක් අහන්න. සාමාන්‍යයෙන් ළමයි තෙතමන සාධකය කියලා කියන්නේ පසේ තෙතමන සාධකය කියන්නේ පසේ තෙත් ස්කන්ධයේ වියලි ස්කන්ධයට දක්වන අනුපාතයට. හරිද? අපි බලමු මේකේ අහන ප්‍රශ්නය. ග්‍රෑම් 15ක් බරති ස්කෝවකට ශේෂ්ත්‍රයෙන් ලබාගත් ප්‍රශ්නියදීන් ග්‍රෑම් 50ක් දමා සෙල්සියස් 105ක උෂ්ණත්වයක නියත බරල් ලැබෙන තෙක් වියලුවාලු. හරිද? එහි ස්කන්ධය ග්‍රෑම් 55ලු. එම පසේ තෙතමන සාධකය කීයද කියලා අහනවා. හරිද? යටින් ගණන් දීලා තියෙනවා. යම්කිසි සංඛ්‍යා ටිකක් දශම ගණනුත් තියෙනවා නේ. හරි. ඔයගොල්ලෝ ළමයි ලියාගන්න ඕනේ නිර්වචනය. තෙතමන සාධකය කියලා දාගන්න මාතෘකාව. තෙතමන සාධකය. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ ගාන හදාගෙන අදාළ උත්තරේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ලියාගන්න. පසක තෙතමන සාධකයේ යනු එම පසේ තෙත් ස්කන්ධය වියලි ස්කන්ධයට දක්වන අනුපාතයයි. ඊට යටින් ලියාගන්න. යම්කිසි පසක් සඳහා එහි තෙතමන සාධකය නියතයකි. මොකක් හරි පසක් ගත්තොත් එහෙම ඒ පසේ තෙතමන සාධකයේ නියතයක්. හරිද? වෙනස් වෙන්නේ නැහැ. හරිද? ලියාගන්න. තෙතමන සාධකය හොයන විදිය. අපි මේ සූත්‍රයට ඇප්ලයි කරමු. හරිද? තෙතමන සාධකය හොයන ළමයි පසේ තෙත් ස්කන්ධයෙන් වියලි ස්කන්ධය බෙදලා පසේ තෙතමන සාධකය හරි. පසේ තෙත් ස්කන්ධය බෙදනවා. පසේ වියලි ස්කන්ධය මේක තෙත් ස්කන්ධය කීයද ළමයි කියන්නේ? ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50නේ කෝවට දානවා කියලා කියන්නේ. ඊට පස්සේ වියලපුවම පස්සේ ළමයි ස්කන්ධය ග්‍රෑම් 55ලු. හරිද? ඊළඟට ග්‍රෑම් 15ලු ස්කෝවේ ස්කන්ධය. හරිද? අපි දැන් මේ පස්සේ වියලි ස්කන්ධයෙන් ලබා ගන්න ඕනේ තෙත් ස්කන්ධය කීයද කියන්නේ? ග්‍රෑම් 50යි කියලානේ.
අපි ගත්තොත් එහෙම මේකෙදි මුලදී ගත්ත පස්සේ ස්කන්ධේ ග්‍රෑම් 50 කියලා කියන්නේ. මේකෙදි මේකට කෝවක් දාලා නැහැ. අපි කෝවක දාලා තමයි අවන් එක දාලා රත් කරන්නේ. තේරුණාද? ලබාගත් ප්‍රශ්නියදී. ඉතින් අපි කරන වැඩේ මොකද කරන්නේ? මෙතනදී ග්‍රෑම් 55න් ග්‍රෑම් 15ක් අඩු කරන්න ඕනේ. හේතුව අපි මේකෙදි ග්‍රෑම් 55 ස්කන්ධේ ඉන්නේ කෝවේ බරයි මේ වියලි පස්වල බරයි දෙකේම එකතුව. තේරුණාද? මේකෙන් අඩු කරන්න ඕනේ අපි ග්‍රෑම් 15. මොකද අපි මෙතනදී ගන්න ඕනේ පස්සේ වියලි ස්කන්ධය. ඉතින් මෙතන ග්‍රෑම් 55 කියන්නේ හිස් කෝවයි මේ පස් සාම්පලේ දෙකෙම ස්කන්ධයනේ. හිස් කෝව අඩු කරා ඒ ස්කන්ධයෙන් වියලි පස්සේ කෝවේ ස්කන්ධය නෙවෙයි. එතකොට අපිට වියලි පස්සේ ස්කන්ධය ආවා. අපි ග්‍රෑම් 50 බෙදමු. එතකොට එන උත්තරේ තමයි ග්‍රෑම් 40. එතකොට අපිට තෙතමන සාධක එනවා 1.25ක්. මෙන්න මේ විදිහට තමයි ඒ ප්‍රශ්නේ අපි හදන්නේ උත්තරේ. ඒතර උත්තරේ කීයද? 2. 2 තමයි උත්තරේ. තමයි ටිකක් වෙලා යනවා ඉතින් සාකච්ඡා කරන්න පේපරේ. ඔබ කියනවා නම් හැමදේම කියලා දෙදී යන්නද? තෙතමන සාධක හොයන්න આવොත් අනිවාර්යෙන් තෙත් ස්කන්ධයේ වියලි ස්කන්ධය බෙදන්න ඕනේ. ඊට පස්සේ එන උත්තරේ තමයි තෙතමන සාධකය. ඒකේ ඒ තැන් වලට අදාළව තර්ක කරලා ගන්න ඕනේ. දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම අපිට කෙලින්ම ග්‍රෑම් 50ක් කියන තෙත් ස්කන්ධය දීලා තියෙන්නේ. කෝයි බරත් එක්ක දීලා නැහැ. මෙතනදි දීලා තියෙනවා කෝයි බරත් එක්ක. කෝයි බර සහ වියලි පස්වල ස්කන්ධය ඉන්නවා. අපි ඒකෙන් හිස් කෝයි බර ස්කන්ධය අඩු කරලා වියලි පස්වල ස්කන්ධය ගන්න ඕනේ. තාර්කිකව හිතන්න ඕනේ ඉතින් BST කියලා ගණනුවක් තියෙනවා ඉතින් පාඩම් කරන්න විතරක් නෙවෙයි මොනවා කරන්නද ගණන් වලට කැමති නැති අයත් ඉන්නවනේ BST කරන්න මේ පොඩි පොඩි ගණන් හදන්න තියෙනවා සරලයි ඉතින් අමාරු නෑ සූත්‍ර ටික මතක තියාගත්තා නම් පොඩ්ඩක් තර්ක කරගන්න පුළුවන් නම් එච්චරයි ඔයාලා ඉතින් SFT වල මීට වඩා අමාරු ගණන් හදනවනේ ඇතිනේ හරි ඊළඟ ප්‍රශ්නෙට යන්න මොකද්ද කියන්නේ පසේ වර්ණය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් දැක්වෙනවලු ඒ ජලවානය හොඳින් සිදුවන ඔක්සිකරණය සිදුවන නිසා යකඩ බහුල පසක් රතු පැහැවේ කියලා කියනවා. හරිද? ඒ වගේම B කියනවා පෙල්ස්පා බහුල පසක් සුදු පැහැවේලු. C කියනවා කාබනික ද්‍රව්‍ය බහුල පසක් කළු පැහැවේලු. හරිද? ඊට වගන්ති අතරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. නැත්නම් නිවැරදි ප්‍රකාශය නැත්නම් නිවැරදි ප්‍රකාශ. හරිද? අපි ගත්තොත් ළමයි මේ ජල වහනය හොඳින් සිදුවන ඔක්සිකරණය සිදුවන නිසා යකඩ බහුල පසක් රතු මේ කියලා කියනවා. සාමාන්‍යයෙන් ළමයි හීමටයිට් සාමාන්‍ය රතු පාටයි. ඒ කියන්නේ මේ වගේ පසක ඔක්සිකරණය වෙනව නම් හොඳට අපි ගත්තොත් එහෙම ආතේ තියෙන්න ඕනේ, ජලය තියෙන්න ඕනේ. ඉතින් ඒ ක්‍රියාවලිය යහපත් පරිදි තියෙන්න ඕනේ. අපි ගත්තොත් හීමටයිට් කියන ළමයි මේකනේ සූත්‍රය Fe2O3
හරිද? මේක හීමටයි. හරිද? මේක රතු පාටයි. නමුත් මේකට ජලය එකතු වුණාන් පස්සේ මොකද වෙන්නේ? Fe2O3 ප්‍රොට්ටයක් H2O මේක ලිමොනයිට් වෙනවා. මෙච්චර ගැඹුරට BST වල නැහැ. නමුත් ICT කරන ළමයි ඉන්නවනේ ඇග්‍රි නොකරන ළමයි BSTත් එක්ක. ඒ ළමයි දන්නේ නැහැ ඒකයි මම මේ කියලා දෙන්නේ. ලිමොනයිට් කහ පාටයි. එතකොට ඔක්සිකරණය වෙන්නේ නැති පසක් අපි ගත්තොත් එහෙම කහ පාටයි. හරිද? ඔක්සිකරණය වෙනව නම් ළමයි අපි ගත්තොත් එහෙම මේකේ හොඳ වාතනයක් තියෙනවා. තේරුණාද? ජල වහනය යහපත්. නමුත් ජල වහනය යහපත් නැති පසක් ගත්තොත් එහෙම ජලයේ ගොඩාක් තියෙන පසක් මොකද වෙන්නේ? කහ පාටයි. ඒක ඔක්සිකරණය වෙලා නැහැ. හරිද? හොඳට ඔක්සිකරණය වෙනවා නම් වාතය හා ජල වහනය හොඳට යහපත්. ඒ වගේ පසක් ජලයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ අනිවාර්යෙන් හීමටයිට්. කියන්නේ යකඩ අඩංගු එකක්නේ හීමටයිට් කියන්නේ. එතකොට මේක මොකද වෙන්නේ? රතු පාටින් දියනවා. ඒ වගේම ස්වායක හා නිර්වායක තත්ත්වත් බලපානවා. ස්වායක තත්ත්වයට තේදී අනිවාර්යෙන් හීමටයිට් මොකද වෙන්නේ? රතු පාටයි. ඒ වගේම නිර්වායක තත්ත්වයට තේදී මේක ඔලිවින් කියලා අපි කියන්නේ. ඔලිවින් අනිවාර්යෙන් කළු පාටයි. තේරුණාද? අලු පාට මිශ්‍ර තමයි හැබැයි ගොඩක්ම තියෙන්නේ. ඔලිවින් අලු පාට තමයි තියෙන්නේ. හරිද? මේ මම නෝට් එකක් දෙන්නම්. මේක දාගන්නකො. ඒ වගේම ළමයි අපි ගත්තොත් එහෙම තුන්වෙනි සීවේ බලමු කාර්බනික ද්‍රව්‍ය බහුල පසක් කළු පාටයි කියලා කියනවා. අපි ගත්තොත් ළමයි සාමාන්‍යයෙන් හියුමස් ඒ වගේම මොන්ට්මෝඩල්නයිට් වගේ මේ මැටි කංජ තියෙන ඒ වගේ පසක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කළු පාටයි. හරිද? ඒ කියන්නේ මැටි කංජ තියෙනවා කියන්නේ සාමාන්‍ය CC යගේ වැඩි කියලා කියනවා. ඒ වගේ කාබනික ද්‍රව්‍ය තියෙනවා නම් ඒ CC යගේ වැඩි. ඒ වගේ පසක් ගත්තොත් පාංශු ව්‍යුහය යහපත් ඒ වගේම පාංශු දෘශ්‍ය ඝනත්වය ආදියත් යහපත් විදියට තියෙනවා. දෘශ්‍ය ඝනත්වය අඩු විදියට තියෙනවා. ඉතින් පාංශු වර්ණය මේ දේවල් තීරණය කරන්න බලපානවා. පළවෙනි එකට ලියා ගන්න. A 6A යටතේ ලියා ගන්න ඒකට විස්තර කිරීම. පස්සේ අඩංගු ජල ප්‍රමාණය. පස්සේ අඩංගු ජල ප්‍රමාණය කියලා මාතෘකාවක් දාගන්න. ඒකල. ඊට යටින් ලියා ගන්න. පසුතල පවතින කණිජයන් ජලයේ රහිතව හා ජලයේ සහිතව වෙනස් වර්ණයන් පෙන්වයි. මේක දාගන්න. Fe2O3 hematite limonite මේ සූත්‍රය දාගන්න. මේ සජල අවස්ථාවේදී මේ විජල අවස්ථාවේදී උඩින් දාගන්න ඕන විජල සජල කියන. සජල කියන්නේ නමක් නෙවෙයි ජලයේ සහිත. ජල වහනය ගැන එතකොට පස්සේ පාටින් අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන්. හරි. අනිත් එක ළමයි ස්වායවික හා නිර්වායක බව. ඔක්සිකරණය වෙන්න නම් අනිවාර්යෙන් ස්වායවික වෙන්න ඕනේ. හරිද? නැත්නම් ෆෙරස් ඔක්සයිඩ් සාමාන්‍යයෙන් තියෙන්නේ මේ නිර්වායක තත්ත්වයටදී සාමාන්‍යයෙන් අලු පාටයි. ස්වායවික හා නිර්වායක බව. ඊට ලියා ගන්න. ජල වහනය දුර්වල. ජලය පිරි ඔක්සිජන් අඩු තත්ත්වයට තේදී කණිජයන් ඔක්සිහරණයට ලක්වේ.
කණිජයන් ඔක්සිහරණයට ලක් වේ. එවිට ඉහළ ඔක්සිකරණ තත්ත්වයේ තිබූ වර්ණය වෙනස් වේ. ඒ වගේම ලියා ගන්න ළමයි ඔක්සිකරණ තත්ත්වයටදී ඔක්සිකරණය සිද්ධ වෙනකොට අපි ගත්ත ස්වාභාවික තත්ත්වයටදී කොහොමද තියෙන්නේ කියලා මේ කණිජ જાති. එරස් ඔක්සයිඩ් ධන ඔක්සිජන් රතු හීමටයිට් රතු පාටින් තියෙන්නේ මේක ඔලිවින් කළු පාටින් ආයක හා නිර්වායක බව හදාගන්න. හරි ඊළඟට ලියා ගන්න මම අර කිව්වේ කාබනික පෝෂක දේවල් තියෙනකොට කොහොමද පස්සේ වර්ණය කියලා. පසේ අඩංගු ජයගන මාතෘකාව පසේ අඩංගු කාබනික හා පෝෂක ප්‍රමාණය පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය හා පෝෂක ප්‍රමාණය පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය හා පෝෂක ප්‍රමාණය යටතට ලියා ගන්න. පසේ වර්ණය කළු පැහැති නම් එමගින් කියවෙන්නේ පසේ අන්තර්ගත හියුමස් හා මොන්ට් මොරිලොනයිට් කියන්නේ මැටි කණිජයක්. මොන්ට් මොරිලොනයිට් කියන්නේ ප්‍රමාණය වැඩි බවයි. මේවායේ සීසියාගේ වැඩි නිසා පස තුල රැඳෙන පෝෂක ප්‍රමාණය වැඩිය. හරි ඊයරද බලමු. කාමනික ද්‍රව්‍ය බහුල පසක් කළු පාටයිනේ. ඒක හරිනේ. B කොහොමවත් වැරදි. පෙරස්පා බහුල පසක් සුදු පාට නෙවෙයි. ඒ ජලවායු හොදින් සිදුවන ඔක්සිකරණය සිදුවන නිසා යකඩ බහුල පසක් රතු පාටයි. මං කියවනේ කලින් හීමටයි රතු පාටයි කියලා. ස්වභාවිකව යකඩ හැම වෙලේම හීමටයි. එතකොට මොකද වෙන්නේ? උත්තරේ එන්නේ 5. ඒ හා C තමයි නිවැරදි. B වැරදි. 7 පාංශු ඝනත්වය පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. පාංශු ඝනත්වය වැඩි වූ විට ජල වහනය හොදින් සිදුවේ. අපි ගත්තොත් ළමයි පසේ දෘශ්‍ය ඝනත්වයම වැඩි වුණාන් පස්සේ ජල වහනය හොඳට සිද්ධ වෙනවද? ජල වහනය හොඳට සිද්ධ වෙන්න නම් ශුද්ධ අවකාශ හා මහා අවකාශ ප්‍රමාණය එහාපත් වෙන්න ඕනේ. මහා අවකාශවල තියෙන ජලය තමයි පල්ලයට ගමන් කරන්නේ. ඒක වැරදි. 2 වගා කන්නයක් අවසන් වන විට පාංශු ඝනත්වය වැඩි වේ. ඒක ඇත්තටම ළමයි ඒක ගත්තොත් එහෙම ඒක හරිය. මොකද කියනවා වගා කන්නයක් වැඩි වෙද්දී පසේ ඝනත්වය වැඩි වෙනවා. මොකද කියනවා අපි බිම් සකසද්දී අතුරු යද්‍යමේ කටයුතු අතුරු යද්‍යම කියන්නේ ළමයි භෝග ඊට වඩා කලින් බිම් සකස් කරලා ඉවරලා අපි තවත් යම්කිසි බිම් සකසීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවානේ. ඒ වගේම පස අපි ගත්තොත් මේ භෝග ශාඛාවට පස බුරුල් කරනවා ඊට පස්සේ පොහොර දාන්න යනවා ඒ වගේම වල්නාශකින්ද යනවා කුමිනාශකින්ද යනවා. ඒතකොට මොකද වෙන්නේ? අපි යනකොට අපේ කකුල් වලට පෑගෙනවා පස. එතකොට මොකද වෙන්නේ? පස කම්ප්‍රෙස් වෙනවා, තද වෙනවා. තද වෙලා එතකොට මොකද වෙන්නේ? මහා අවකාශ උඩ අවකාශ ප්‍රමාණය අඩු වෙනවා තද වුණාන් පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ ජල වහනය දුර්වල වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. පස්සේ තද වුණාන් පස්සේ. අපි ගත්තොත් ඕනම එක අපි ගත්තොත් ඔයා මොකක් හරි පොඩි කප් එකක් ගන්නවා. හරිද? කප් එකක් කරා දැන් මේ කප් එක ගත්තා කියමු.
අපේ ගන්න මේක බීකරයක්. හරිද? මේ බීකරය ගත්ත කෙනා බීකරයට සාමාන්‍යයෙන් හාල් නිකම් මෙහෙම දාපුවම සාමාන්‍යයෙන් හාල් ටික මෙහෙම තියෙනවානේ. එනකොට යම්කිසි අවකාශ ප්‍රමාණයක් හාල් ඇතුළේ තියෙනවානේ. ඔයා මෙහෙම කරලා තට්ටු කරනවා. ඒකට තව මෙහෙම තද කරනවා. එතකොට මොකද වෙන්නේ? හාල් එතකොට පල්ලෙට බහිනවා. එතකොට මොකද වෙන්නේ? හාල් වල ඝනත්වය වැඩි. ඒ වගේම තමයි පසු. හරිද? යම්කිසි ඉඩ පරිමාවක් විතර හාල් ඇට වුණාන් පස්සේ ඒ කියන්නේ යම්කිසි අවකාශ පරිමාවක් මේ ඇතුලේ තිබිලානේ. මේ හාල් ඇට ඇතුලේ. ඒ වගේම පසු මෙහෙම මේ පා තිබ්බන් පස්සේ මොකද වෙන්නේ? තද වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ ඝනත්වය වැඩි වෙනවා. හාල් වල ඝනත්වයත් වැඩි වෙනවනේ තද වෙන්නේ. ඒ වගේම උදාහරණයක් විදිහට හිතන්න පස් වල ඝනත්වයත් වැඩි වෙනවා. හරිද? ඒක තමයි එතනයි කියන්නේ. ඒක හරි. ඊළඟ 3 මැටි පසක ඝනත්වය වැලි පසකට වඩා අඩුය. මැටි පසක ඝනත්වය වැලි පසකට වඩා කිසිසේත් අඩු වෙන්නේ නැහැ. මැටි පසක ඝනත්වය අනිවාර්යෙන් වැලි පසකට වඩා වැඩි. මොකද කියනවා මැටි පසක අපි ගත්තොත් එහෙම මහා අවකාශ ප්‍රමාණය අඩුයි. ශුද්ධ අවකාශ නම් සාමාන්‍ය මැටි පසක තියෙනවා. ඒ වුණාට මහා අවකාශ අඩුයි. අපි ගත්තොත් වැලි පසක මහා අවකාශ ප්‍රමාණය වැඩි. ශුද්ධ අවකාශ ප්‍රමාණය අඩුයි. ඒක වැරදි. එන්න 4 සෛවරතාව වැඩි පසක පාංශු ඝනත්වය අඩු වේ. ඒක ළමයි හරි. නමුත් මෙතන ටයිපින් මිස්ටේක් එකක් වෙලා එතන එන්න ඕනේ පාංශු සෛවරතාව වැඩි පසක පාංශු ඝනත්වය වැඩි වේ කියලා. හරිද? පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා. සෛවරතාව වැඩි පසක පාංශු ඝනත්වය වැඩි වෙන්නේ නැහැ කියලාවත් අඩු වෙනවා. මොකද කියනවා සෛවරතාව වැඩි නම් පාංශු අවකාශ ප්‍රමාණය වැඩි. එතකොට පාංශු ඝනත්වය අඩු වෙනවා. 5 පාංශු ඝනත්වය වැඩි වීම භෝගකතාව සඳහා සුදුසු වේ. ඝනත්වය වැඩි වෙනකොට පසන් තද වෙනවනේ. ශුද්ධ අවකාශ මහා අවකාශ ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට පාංශු වාතය හා ජලය අඩු වෙනවනේ තද පැවැත්ම හැකියාව. එතකොට මේ අපි ගත්තොත් මේ භෝගකවට සුදුසු වෙනවද? නෑ නේ. සුදුසු වෙන්නේ නැහැ. ඒක වැරදි. එතකොට 4 උත්තරේ 2. 8 ගමු. පාංශු වායනය සෙවීමේ පරීක්ෂණයකදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දමා විනාඩි 10ක් රත් කිරීමට නිවැරදිම හේතුව මොකක්ද කියනවා. පසේ අංශු විසිරුවන්නද කියලා අහනවා. පසේදී කාර්බනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්නද කියලා අහනවා. පසේදී කාර්බනික ද්‍රව්‍ය ඔක්සිහරණය කරන්නද කියලා අහනවා. පසේ ද්‍රාව්‍යතාව වැඩි කරන්නද කියලා අහනවා. ඊළඟට පාංශු ජලය ඉවත් කරන්නද කියලා අහනවා. මොකක්ද කියලා බලමු. ස්පොට් ටෙස්ට් වල මේක අනිවාර්යෙන් එනවා. අපි ගත්තොත් ඒ කෙමිකල්ස් තියලා ගන්න අපි ගත්තොත් මේ පාංශු වායනය හොයන්න ගන්න ප්‍රැක්ටිකල් එකනේ. මේකේදී යොදා ගන්න කෙමිකල්ස් තියලා ඉවරලා ඒ වගේ කරන කාර්යයන් අහනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ඉවරලා මොකක් හරි බෝතලයකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා නම් කරලා මේ පාංශු වායනය හොයන්න අපි ගත්තොත් එහෙම ඇත්තෙන්ම කෙමිකල්ස් ටික තියලා ඉවරලා මොකද්ද මේ ප්‍රැක්ටිකල් එක කියලා අහනවා. වායනය කියන්නේ ඒකල්ලා මේකෙදි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෙමිකල් එක ගන්නයි කියලා අහනවා. ඒකල්ලා අපි ඒකට උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ මේකෙත් තව අපි ගන්නවා 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වගේ දේවල් ගන්නවානේ. ඉතින් ඒවාගේ භාවිතය මොකක්ද කියලා අහනවා. ඒ වගේම අපි ගන්නවා මේ වගේ මේකට ඒ වගේම ඒමයිල් මදිසාර ගන්නවා. ඒමයිල් මදිසාර ඇයි මේකට ගන්න කියලා අහනවා. ඒකේ මේ අපි යොදා ගන්න හේතුව මොකක්ද කියලා අහනවා. එතකොට අපි ඒවට මේ උත්තර දෙන්න ඕනේ ඉතින්. ස්පොට් ටෙස්ට් වලදී. නැතුව බෑ ඉතින් ළමයි. එහින්දා මේවා හොඳට මේ ප්‍රැක්ටිකල් එකේදී ගන්න කෙමිකල් මොනවද ඒ වගේම මේ කෙමිකල් වල භාවිතය මොකද්ද මේ අපි මේ ප්‍රැක්ටිකල් එකේදී මොකටද භාවිතා කරන්නේ කියලා ඒ හැම දෙයක්ම ගැනම ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඒක බෑ. හරි. පාංශු වයනේ හොයමින් ප්‍රැක්ටිකල් ආකාර දෙකක් තියෙනවා අපිට. හරිද? අපි ගත්තොත් එහෙනම් පිපෙට්ටු ක්‍රමය හා ද්‍රවමාන ක්‍රමය. ක්‍රම දෙකක් තියෙනවා. ඊට කලින් අපි මේ පාංශු ද්‍රාවණය පිළියෙල කරගෙන ඉන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහට තමයි සිද්ධ කරන්නේ. හරිද? අපි ළමයි ඉස්සල්ලාම මැටිපසක් නම් අපි ගන්නේ 5 ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50යි. වැලිපසක් නම් 5 ග්‍රෑම් 100ක් ගන්නවා. හරිද? මේක හොඳට අවබෝධය තියාගන්න. මේ ප්‍රැක්ටිකල් එකේදී අපිට මේ ගන්න පස් සාමාන්‍යයෙන් කැට කුඩු කරලා එහෙම ඉවරලා
අපි මොකද කරන්නේ? මේ මිලිමීටර් 2 පෙනේරේ හලා ගන්නවා. ඒකනේ හලාගත්ත පස්සේ තමයි වැටිපසක් නම් ග්‍රෑම් 50ක් ගන්නවා. වැඩිපසක් නම් ග්‍රෑම් 100ක් ගන්නවා. මේ මිලිමීටර් 2 පෙනේරයක් මේ තියෙන්නේ. මේකේ මිලිමීටර් 2 කියලා ගහලා තියෙනවා. ඉතින් පේනවද? ඉතින් මේ පෙනේරෙන් තමයි ඉස්සල්ලාම පස් ටික අපි මොකද කරන්නේ? හලා ගන්නවා. හලාගෙන ඉවරලා අපි පස් ග්‍රෑම් 50ක් ගන්නවා මැටිපසක් නම් වැලිපසක් නම් ග්‍රෑම් 100ක් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ පස් ටික බීකර් එකකට දා ගන්නවා. මෙන් බීකර් එකකට දා ගන්නවා. ඒකල්ලා අපි ඒක සාමාන්‍යයෙන් වැහෙනකම් වගේ මේ මොකද කරගන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පුරව ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අමුක පස් මේක නෙමෙයි සාමාන්‍ය ලොකු බීකරයක් ගන්න මම මේ චූටි බීකරයක් කරන් තියෙන්නේ මේක 250යි. මේක 250යි. මිනිකට සාමාන්‍යයෙන් පොඩි විශාල බීකරයක් ගන්න ඕනේ. ඊට පස්සේ පස් ටික අරන් වෙලා පස් ග්‍රෑම් 50ක් නම් මැටිපසෙන් මේකට දාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක වැහෙනකන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පුරවනවා. ඒ කියන්නේ පස් ටික වැහෙනකන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පුරවනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සාමාන්‍ය විදුලි කූරක් වගේ එකක් ආධාරයෙන් මෙන්න මේ විදියට අපි හිතමුකෝ මේක විදුලි කූර කියලා. මේ විදියට පොඩ්ඩක් කලදනවා. කලදලා ඉවරලා අපි විනාඩි 10ක් විතර ජල තාපයක බහලා පත් කරනවා. හරිද? ඊට පස්සේ ඒක අපි පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් 105 කැලගන් ද්‍රාවණය ඒ වගේ ද්‍රාවණයක් කරන් ඉවරලා අපි මොකද කරන්නේ? මේකටම දාලා ඉවරලා අපි සාමාන්‍යයෙන් විනාඩි 10ක් ඔව් විනාඩි 10ක් වගේ ඇති වීදුරු කූරකින් මොකද කරන්නේ? මේ විදියට කලතනවා. කලතලා ඉවරලා අපි ඒක සාමාන්‍යයෙන් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මිලිලිටර් 1000 මිනුම් සරාවක් ගන්නවා. මිලිලිටර් 1000 මිනුම් සරාවක් කරාම මොකද කරන්නේ? අපි වොෂ් බෝටල් එකකින්, ඒ කියන්නේ දෙවුම් බෝතලයකින් පොඩ්ඩක් මේක මෙහෙම එකපාර දානවා. මේ තියෙන පස් ටික. සාමාන්‍යයෙන් මේ තියෙන අපි ගත්තු කිමිකල් එක තියෙන ටික පොඩ්ඩ කර මේක හොල්ට කිව්වොත් කොහොමද තියෙන්නේ කියලා දියවිච්ච චොකලට් එකක් තියෙන්නේ. අන් ඒ විදිහට වගේ තියෙන්නේ. හරිද? ඉතින් දාගන්න ඝන කන්නේ. ඒකල දාලා ඉවරලා මේකෙත් තව ටිකක් රැඳිලා තියෙනවානේ. ඒ රැඳිලා තියෙන එක ටිකක් අපි ගත්තොත් ආශ්‍රිත ජලය සහිත දෙවුම් බෝතලයකින් හොඳට හොදලා එලා මේකට දාගන්නවා. මොකද මේක හොඳට හොදන්න ඕනේ මේකේ පස් ටුට්ටක් නැති වෙන්න. හරිද? ඒකල්ලා මේක මොකද කරන්නේ? එතන මිලිමීටර 1000 සලකුණ තියෙන්නේ. පේනවද දන්නේ නැහැ. මෙතන තියෙන 1000 කියලානේ. දැන් පේනවනේ. මේ සලකුණ දෙක මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ මේ කටේ තියෙන මේ පස් ටිකක් පොඩ්ඩක් වොෂ් බොටල් එකකින් හොදනවා. ඒකල්ලා මේ මිලිලිටර් 1000 සලකුණ දෙක ආශ්‍රිත ජලයෙන් පුරවනවා මේ මිනුම් සරාව. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඉටි කොලයක් අරන් ඉවරලා මෙතනින් මෙහෙම දාලා ඉවරලා රබර් පටියකින් අදින් මේ වෙලනවා. ඊට පස්සේ අපි මේක මෙහෙම උඩු යටිකුරු කරලා ඉවරලා මොකද කරන්නේ? මේ මිනුම් සරාව හොඳට කලකිනවා. කියන්නේ මේකේ දැන් තියෙන පාංශු ද්‍රාවණය. හරිද? අපි ඒකට මොනවද මුලින්ම දැම්මේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැම්මා. මැටිපසක් නම් ග්‍රෑම් 50ක් ගත්තා, වෙලිපසක් නම් ග්‍රෑම් 100යි. මැටිපසක් අපි ගත්ත කියලා හිතාමුකෝ. බීකරයට දැම්මා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැම්මා ඒක වැහෙනකම්. ඊට පස්සේ විදුලි කුරින් පොඩ්ඩක් කැළතුවා. ඊට පස්සේ ජල තාපයක බහලා ඉවරලා කලතකවද පොඩ්ඩක් තියෙනවා. විනාඩි 10ක් විතර. හරිද? ඊට පස්සේ ඒක පැත්තට ගත්තා. ඊට පස්සේ 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දැම්මා. දැන් කැලගන් ද්‍රාවණය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක අපි විදුලි කුරක් ආධාරයෙන් විනාඩි 10ක් විතර කලතනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මේකට දැම්මා. වොෂ් බොටලින් හොදලා බීකරේ මේකට දැම්මා. බීකරේ තිබ්බ සේරම අංශු සේරම දාලා ඉවරලා මේ කටවට හේදුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මෙතන මිලිලිටර් 10 සලකුණ දෙක අපි ගත්තොත් ආශ්‍රිත ජලය පිරෙව්වා. හරිද? මොන්න මං ආයෙ කීවා. ඒකල්ලා අපි ගත්තොත් මොනවද මේ පිටි කොලයකින් ආවරණය කරලා රබර් පටියක් දාලා ඉවරලා උඩු යටි කුරු කරලා ඉවරලා මේක මෙහෙම හෙලෙව්වා. ඒකල්ලා මෙහෙම තියලා ඉවරලා අපි මොකද කරන්නේ? පොඩි වෙලාවකින් මේක ඇරලා ඉවරලා ඒ මයිල් මැදසාර බිඳු 2 3ක් විතර දානවා. හරිද? ඒ ඇයි දාන්නේ? අපි මේ ගත්තොත් මේකේ තියෙන පෙන විදිති
විද හැලෙන්න. හරිද? මේ විදිහට පෙන ටික නැති වෙන්න තමයි දාන්නේ. මොකද කියනවා පාට අංක ලබා ගන්න ඕනේ. හරිද? පිපෙට් ක්‍රමය, ඩ්‍රෝමාන් ක්‍රමය ආකාර දෙකක් තියෙනවා. අපි ඩ්‍රෝමාන් ක්‍රමයේදී භාවිත කරන්නේ පාංශු ඩ්‍රෝමානය. අපිට පෙන්වන්න පාංශු ඩ්‍රෝමානය මම ළඟ එකක් තියෙනවා. මේ තියෙන පාංශු ඩ්‍රෝමානය. ඔයාලට ඉස්කෝලේ ප්‍රැක්ටිකල්ස් වලට දෙන්නේ මේකම තමයි. මේ තියෙන හොඳ බලා ගන්න පාංශු ඩ්‍රෝමානය. ඉතින් ඊට පස්සේ මේක එක එක වෙලාවන් තියෙනවා. ඒ වෙලාවකට අනුකූලව මේක ගිල්ලා ඉවරලා පාට අංක ලබාගෙන පාංශු වායනය හොයනවා. ඒකේ ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම් ඈ. ගොඩාක් දුර තියෙනවා. නැත්නම් අද මේ පේපර් එක සාකච්ඡා කරන දවසම වෙනවා ඔක කියන්නේ. හරි. ඊළඟට අපි බලමු මේ කෙමිකල්ස් මොකටද පාවිච්චි කරන්නේ. හරිද? අපි ගත්තොත් ළමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරන්නේ ජලතාපකයේ රත් කිරීමෙන් කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරන්න. හරිද? මේ තියෙන උත්තරේ ඔක්සිකරණය කරන්න. පස්සේ අධි කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිත කරන්නේ. අරට ඒක ලියාගන්න. ඒ වගේම 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි භාවිත කරන්නේ පස් අංශ විසුරුවන්න. ඒ මයිල් මත සාර භාවිත කරන්නේ ඇයි? මේ පෙන බිඳිති මේ බිඳ හලින්ද. හරි ලියාගන්නකො. කෙමිකල්ස් මුලින්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 110 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 110 නෙමෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි 110. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඉරි කැල්ලක් දාගන්න. ඒ අර්ථය ලියන්න. ජලතාපයක රත් කිරීමෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දමා ජලතාපයක රත් කිරීමෙන් කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය වේ. කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය වේ. තමයි මේ ඔක්සිකරණය වෙන ක්‍රියාවලිය වේගවත් වෙනවා. ජලතාපයක බහපුවම පස්සේ මොකද වෙන්නේ? උෂ්ණත්වය හම්බ වෙනවා. ඒ උෂ්ණත්වය ලැබීමත් සමග මේ ඔක්සිකරණය මේ වෙන වේගයේ කාබනික ද්‍රව්‍ය වේගවත් වෙනවා. ඒ හින්දා තමයි මේ අපි ගත්තොත් මේ ජලතාපයක බහලා රත් කරන්නේ. ඔවත් අහනවා ප්‍රශ්න ස්ට්‍රක්චර්ඩ් වල ස්පොට් ටෙස්ට් වල මට මේ උත්තර දෙන්න රෙඩි වෙලා ඉන්න. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන ලියාගන්න. 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලතාපයක රත් කිරීමෙන් බන්ධනකාරක බිඳී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දාලා ඉවරලා අපි ජලතාපයක ළමයි රත් කරන්නේ. ඒකටත් හේතුව අපි ගත්තොත් එහෙම මේ උෂ්ණත්වය හම්බ වෙනකොට ඒ ප්‍රතික්‍රියාව වෙන වේගය වැඩි වෙනවා. ජලතාපයක රත් කිරීමෙන් බන්ධනකාරක බිඳී ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේ ජලතාපයක මේ රත් කිරීමෙන් බන්ධනකාරක බිඳී පස් අංශු විසිරේ. තුන්වෙනි එක ඒමයිල් මධ්‍යසාර පෙන බිඳී යාම සඳහා පෙන බිඳී යාම සඳහා හරි මේකේ පියවරවල ටික ළමයි ලියන්න. ප්‍රැක්ටිකල් එක කරන. පස්නියදිය මිලිමීටර 2 පෙනයරෙන් හලා ගැනීම. පස්නියදිය මිලිමීටර 2 පෙනයරෙන් හලා ගැනීම. පස්නියදිය මිලිමීටර 2 පෙනයරකින් හලා ගැනීම. ඊළඟ පියවර වැලිපසන්නම් ග්‍රෑම් 100ක්ද වැටිපසන්නම් ග්‍රෑම් 50ක්ද කිරා ගැනීම. ළමයි මට පොඩි වැරදීමක් වුණා. ඒක නිවැරදි කරන්න. අපි ළමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ඉවරලා ගත්තොත් ජලතාපයක බහලා රත් කරනවා. තමන විදුලි කුරකින් පොඩ්ඩක් කලතනවා ඒ වෙලාවේදී. ඒ වෙලාවේදී විතරයි ජලතාපකයක් යූස් කරන්නේ. මම කලින් කීවා
අපි ගත්තොත් 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාලා ඉවරලා අපි විදුලි කුරකින් විනාඩි 10ක් කල්පන කොට ජල තප්පයක තියෙනවා කියලා. එහෙම තියන්නේ නැහැ. මට එතනදී පොඩි වැරදීමක් වුණා සෝරි. මේ අපි ඒක සාමාන්‍යයෙන් පිටතදී තමයි සිදු කරන්නේ. ඊළඟට ලියාගන්න ලබාගත් ප්‍රශ්නියදියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර ඔක කෙටියෙන් ලියන්නත් දී පුළුවන් මේ සූත්‍රයේ H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර මිනිත්තු 10ක් ජලතාපකයක බහාරත් කරන්න. ඊළඟ පියවර 110 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට හෝ ඇලගිරක් දාගන්න හෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ 105 කැලගන් ද්‍රාවණය මිලිලීටර් 50ක් දමා වීදුරු කූරකින් මිනිත්තු 10ක් කලතන්න. අපි හරියට මැනලා මිලිලීටර් 50ක් දාන්න ඕනේ. මිලිලීටර් 100 මිලියන සරාවක් වගේ ගත්තාම හරි. ඊළඟ පියවර මිලිලීටර් 10 මිලියන සරාවට ද්‍රාවණය දමා ලීටර් 1 සලකුණතෙක් ආශ්‍රිත ජලයෙන් පුරවන්න. මේ අපි ගත්තොත් මිලිලීටර් 10 නේ ලීටර් 1 කියන්නේ. එතනින් එහාට නම් පුරවන්න එපා. හරියටම එතනට තිතටම මෙහෙම පුරවන්න ඕනේ මේකේ. ඊළඟ පියවර පසුව මිනුම් සරා කටට පොලිතීන් කැබැල්ලක් සහ රබර් පටියක් ආධාරයෙන් තදින් වසා කිහිපවරක් උඩු යටිකුරු කර සොලවා සමතල මතු පිටක් මත තබන්න. ඊළඟ පියවර පසුව පෙන බිඳී යාම සඳහා ඒ මයිල් මධ්‍යසාර යොදා ගන්න. පසුව පෙන බිඳී යාම සඳහා ඒ මයිල් මධ්‍යසාර යොදන්න. පාංශු අයනය හොයන ක්‍රම දෙක ලියා ගන්න. ද්‍රවමාන ක්‍රමය, පිපෙට්ටු ක්‍රමය. ඔය දෙක විතරයි BST වල අහන්නේ. එග්‍රි වල නම් ගොඩක් තියෙනවා දීලා. ළමයි 8ට උත්තරේ 2. ඒ විදිහට තමයි පාංශු වායනය වෙන ප්‍රැක්ටිකල් එක වෙන්නේ. ඉතින් හැට ටිකක් සංකීර්ණව තියෙනවා. සේරම සාකච්ඡා කරන්න වෙලා නැහැ. ප්‍රැක්ටිකල් එක කරලා ඉවරලා වීඩියෝ එක දාන්න ඕගොල්ලන්ට බලන්න වෙලාවක. බලන්න එක්සෑම් එකට කලින් දාන්න. ඉතුරු මේ ප්‍රශ්න ටික ළමයි ඊළඟ වීඩියෝ එකකින් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න. මේ කරන ක්ලාසස් ටික නම් ෆ්‍රී කරන්න මේ දවස් ටිකේ මේ වීඩියෝ වශයෙන් ලබා දෙන්නේ. අපි ගත්තොත් 2026 රිවිෂන් පන්තියක් විදිහට මේක කරන්න 2026 විභාගයට වෙනේ ඉන්න ළමයින්ට. වගේම 2028 ඒ ක්ලාස් උත් අපේ තියෙන ඔන්ලයින් ක්ලාස් කරනවා. ඒ වගේම 27 ක්ලාස් උත් තියෙනවා. අපි ගත්තොත් එහෙම 2024 මේක නම් දැන් 26 ළමයින්ට නම් දැන් සාකච්ඡාන වෙලා මදි. 27 ළමයික් නම් ඔයාට මුලින් ඉඳන් අපි පළවෙනි පාඩම අපි කාලගුණේ පාඩම ඉඳන් අවසානයේ පාඩම ව්‍යවසායකත්වයේ පාඩම වෙනකම් අනිවාර්යෙන් පාඩම් ටික කවර් කරලා පේපර්ස් ටික කරලා දීලා සේම ටික කරලා දෙනවා. ඔයා ඒ වගේ ළමයෙක් නම් අනිවාර්යෙන්
මගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉවරලා ක්ලාස් වලට සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එකේ මාතෘකාව තියෙනවනේ හෙඩ්ලයින් එක. ඒකේ තියෙනවා මගේ නම්බර් එක. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා අනිවාර්යෙන් සෙට් වෙන්න. 26 ළමයෙක් නම් ඒ සෙට් වෙන්න මේ group මට join වෙන්න ඕනි කියලා ඉවරලා කියන්නේ. ඒකලා ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. 26ට ෆ්‍රී කරන්නේ. 26ට එකක්වත් මුදල් අය කරලා කරන්නේ නැහැ. 27 සහ 28 ළමයින්ට මුදල් අය කිරීමක් කරනවා. දිවෙන පුරා ඉන්න ඕනෑම ළමයෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් මේක ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට කරන්නේ. හරිද? ඒ වගේම තියර ළමයින්ට ටියුට් ගෙදෙට්ට යවනවා. ඊට පස්සේ ඔයාලට ක්ලාස් එකේ ඉඳන් වැඩ කරගෙන යන්න තියෙනවා. ඒ වගේම මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. අපි ප්‍රැක්ටිකල් ටිකත් අනිවාර්යෙන් කරනවා. අද දකින්න ඇති මම ඒක උප කරලා පෙන්නනවා. අපි ගාව ප්‍රැක්ටිකල්ස් ටිකක් තියෙනවා. ප්‍රැක්ටිකල්ස් ටිකත් කරලා දෙනවා. ඔන්ලයින් පන්තියක් වුණාට මේක තියරි වගේම ප්‍රැක්ටිකල්ස් ටිකත් කරනවා. තියරි විතරක්ම කරගෙන යන්නේ නැහැ. හරිද? හරි ළමයි නම් ඊළඟ වීඩියෝ එකට ගිහිල්ලා බලමු 26 කට්ටිය.